හරි. ඔක්කොටම ආයුබෝවන්. අපි එන පන්තිය පටන් ගමු. රයිට් ගැටලුවක් නෑ. මාව ඇහෙනවද ඔක්කොටම? පොඩ්ඩ මැසේජ් එක දාන්න මට. පේනවද? ඇහෙනවද? බෝඩ් එක පේනවද? හරි. හරි. අපි එන වැඩේ පටන් අරන් යන් ඉස්සරහට. රයිට්. දැන් අද මේ අ, අලුත් දවසක්. ඒ කියන්නේ අද කරන්නේ අපි විශේෂ පාඩමක්, වැදගත් පාඩමක් කරන්නේ. මම ඔයාලට ගෙදර ටියුට් එක එව්වා. ගෙදරට මම ගිය සතියේ ටියුට් එක එව්වා. එතකොට මේකෙන් ටියුට් එක ඔක්කොටම වගේ ආවා කිව්වනේ. ඔව් ඔක්කොටම ආවා කිව්වා. දැන් අලුතෙන් පන්තියට සම්බන්ධ වෙලා ඇති. එතකොට ඒ ළමයි කලබල වෙන්න එපා. අ, ඒගොල්ලන්ට ටියුට් එක ගන්න විදිහ ගැන පන්ති ඉවරලා මට මැසේජ් එකක් දාන්න අනිවාර්යෙන්. මම ටියුට් එක ගන්න විදිහ ගැන ඔයාලට කියන්න. හොඳද? දැන් මොකක් හරි පොතක ඔයා නෝට් එක ලියා ගන්න කිසි ගැටලුවක් නැහැ. ටියුට් එක ආවන් පස්සේ ඔයා නෝට් එක ලියා ගන්න. හරි. සිග්නල් ප්‍රශ්න තියෙනවා. ඒ ගැටලුවක් නැහැ. හරිද? මොනවා හරි සිග්නල් මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් ගිහිලා ආයෙ නැවත එන්න. පන්ති අර අතරමැදින් දාලා යන්න එපා. නැවත අර නැවත නැවත එන්න. තේරුණාද? එතකොට ඔයාලට මේ වැඩේ හරියට කරගන්න පුළුවන්. හොඳයි. රයිට්. අපි එහෙනම් මේ වැඩේ පටන් අරන් යමු. හරි. මම රෙකෝඩින් එක දෙන්න. රෙකෝඩින් එක දෙන්න. හොඳයි. රයිට්. මම රෙකෝඩින් එක කොහොමද දානවා? රයිට්. අපි එහෙනම් වැඩේ පටන් අරන් යමු. මොනවා හරි ගැටලුවක් තිබ්බොත් මට දාන්න මැසේජ් එකක්. chat එක ඕපන් වෙලා තියෙන. ඒ නිසා කිසි ගැටලුවක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. ඔයා ඕන දෙයක් තියෙනවනම් මේ chat එකට දාන්න. හොඳයි. මම උත්තර දෙන්නම්. හරි. දැන් ඔයාලට මම අලුතෙන් ටියුට් එකක් එවලා තියෙනවා. ටියුට් එක ගන්න අතට. රයිට්. ටියුට් එකක් එවලා තියෙනවා. දැන් ළමයි මම ඔයාට දැන් ඔයා 2026 නේද? A level කරන්නේ. එතකොට දැන් අපි මේ ඔන්ලයින් පන්තිය මාස ගාණක් පුරාවට කරා. එතකොට විශේෂයෙන් මේ ඔන්ලයින් පන්ති පොඩ පරක්කු වෙලා පටන් ගත්තේ. විශේෂයෙන් ඔන්ලයින් පන්තිය. හැබැයි අපි මේ වෙනකොට 12 වසර ගත්තොත් 12 වසරට ඔයාට පාඩම් තියෙනවා සිලබස් එකේ. ඔයාට 12 වසර ගත්තොත් ඔයාට මේ 12 වසරට අයිති පාඩම් තියෙනවා කීයක්ද? ඔයාට පාඩම් තියෙනවා 8ක්. අපි මේ වෙනකොට අපේ පන්තියේ ඔයාට සම්පූර්ණ පළවෙනි පාඩම, දෙවෙනි පාඩම, තුන්වෙනි පාඩම, හතරවෙනි පාඩම, පස්වෙනි පාඩම, හයවෙනි පාඩම, හත්වෙනි පාඩම සහ දැන් තියෙන අටවෙනි පාඩම ඔයාට මේ පාඩම් හත සම්පූර්ණයෙන්ම කරලා ඉවරයි. හරි. අර සාමාන්‍ය දිග පාඩම් කියලා අපි කියන්නේ. දැන් දහස් තුන වසර වාගේ පාඩම් ගත්තොත් තාමත් වෙලක් පාඩම් කෙටි. ටක් ගාලා ඒක ඉවර කරගන්න පුළුවන්. එතකොට මේ 12 වසර මේ පාඩම් අට පොඩ්ඩක් දිගයි. හරිද? මේක පොඩ්ඩක් ඔයාලට නේද? නෝට් එහෙම පොඩ්ඩක් දිගට තියෙනවා, ගැඹුරට තියෙනවා. ඒ ටික අපි සරලව ඔයාලට කියලා දුන්නා. එතකොට මම මේ මුල් පාඩම් හත ටියුට් එකේ වල පිළිවෙලට වට ලස්සනට වැඩේ කරලා දීලා තියෙන්නේ. දැන් අද අපිට පටන් ගන්න තියෙන්නේ කෙලින්ම 8 වෙනි පාඩම. හරිද? 8 වෙනි පාඩම පටන් ගන්න තියෙන්නේ මේක වැදගත් පාඩමක් 8 වෙනි පාඩම කියලා කියන්නේ. මේකත් මුලින් ඉඳන් සරලව ගැඹුරට මම උගන්වනවා. ඔයා හොඳට අහගෙන ඉන්න වෙන වැඩ කරන්න එපා. සිහියෙන් ඉන්න නැත්තම් මේ වැඩේ කරගන්න බැරි වෙයි. තව මාස කීයද? 7යිනේ තියෙන්නේ. එතකොට මේ මාස 7 කියන්නේ විභාගේ සම්පූර්ණ වාගේ ජීවිත කතාවනේ. වෙනස් වෙන මාස කිහිපයක්. ඒ නිසා මේක හරියට වැඩේ කරගන්න මේ මාස 7 අනවශ්‍ය විදිහට කාලේ නාස්ති කරන්න එපා. කෑවත් බීවත් නැවත් ඒකෙන් කාලේ ඉතුරු කරගෙන ඔයා මේ වැඩේම ඉන්න ඕනේ. හොඳද? එතකොට අපි මේ ජනවාරි මාසේ නේද? අපි මේ හම්බෙන පළවෙනි දවස. ඒ නිසා මේ වැඩේ හාහා පුරා කියලා හරියට කරමු. හොඳේ? රයිට්. අනිත් එක. දැන් අලුතෙන් පන්තිනේ මගේ කිහිප දෙනෙක් කෑව සම්බන්ධ වෙන්න. ඒගොල්ලෝ අනිවාර්යයෙන් මේ සම්බන්ධ වෙලා ඇති කියලා මම හිතනවා. එතකොට ඒ ළමයිට මට කිව්ව පෙළක් කට්ටිය මැසේජ් කරලා මුල් පාඩම් අවුල්ස නෝට් නේ අනම්මනම් කියලා. ඔයාලා කිසි දෙයකට බය වෙන්න එපා. ඒකෙන් සම්පූර්ණ ඔයාට දැන් අද අලුතෙන් පන්තිට සම්බන්ධ වුණා කියන්නකෝ. එතකොට ඔයාට මෙන්න මේ මුල් පාඩම් හතේ නෝට් එක ඔයාට ගන්න පුළුවන්. කෙලින්ම නෝට් ලියන්න නෑ. print out වගේක් තියෙනවා. ඒ print out ටික අරන් ඔයාට වැඩේ ටික තනියෙන් පාඩම් කරගෙන වැඩ කටයුතු කරන්න පුළුවන්. අවශ්‍ය වීඩියෝත් තියෙනවා. ඒ ටිකක් දෙන්න. ගැටලුවක් නෑ. හොඳයි. right. ඒ නිසා මේ ඒ කට්ටියට මේ print out ගන්න පුළුවන්. ඒ ගන්න විදිය ගැන මම කියන්නම්. මට පන්ති වල පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. අනිවාර්යෙන් මතක් කරලා දාන්න. හොඳයි. හරි. එහෙනම් අපි 8 වෙනි පාඩමට යමු. වැඩේට. හරි. අපිට 8 වෙනි පාඩමේ නම තමයි ළමයි 8 වෙනි පාඩමේ නම තමයි වෙස්මින්ස්ටර් ආණ්ඩු ක්‍රම ආකෘතිය සහ වෙනස්කම් කියන පාඩම. ඔන්න මේක මුලින් ඉඳන් පටන් ගන්න ඈ. හරි. 8 වෙනි පාඩම.
මම මෙතන ලියන්න බෝඩේ පේනව නේද? right. 8 වෙනි පාඩම. මේ පාඩමේ නම තමයි වෙස්ට් මිනිස්ටර්. වෙස්ට්මිනිස්ටර්. වෙස්ට්මිනිස්ටර් ආණ්ඩු ක්‍රම. වෙස්ට්මිනිස්ටර් ආණ්ඩු ක්‍රම ආකෘතිය. ආණ්ඩු ක්‍රම ආකෘතිය සහ එහි වෙනස්කම් කියන පාඩම. හොඳද? එතකොට දැන් මේ පාඩම ගත්තොත් මොනවද? මේ පාඩම ගත්තොත් ඔයාට මේ පාඩමේ දැන් දන්නේ නැති වචන වගේක් තියෙනවා. වෙස්ට්මිනිස්ටර් කියන වචනේ තාම ඔයාලට හුරු නැහැ. හොඳයි. ඒක අපි කියලා දෙනවා. වෙස්ට්මිනිස්ටර් කියන්නේ පාර්ලිමේන්තු කැබිනට් ආණ්ඩු ක්‍රමයකට. එතකොට වෙස්ට්මිනිස්ටර් ආණ්ඩු ක්‍රම ආකෘතිය සහ වෙනස්කම් කියන මාතෘකාව යටතේ මේ පාඩම යටතේ ඔයාට ළමයි ප්‍රධාන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා දෙකක් ගැන ඉගෙන ගන්න තියෙනවා. හොඳද? ඔයාට මේ පාඩම ඇතුලේ ලංකාවේ අතීතයේ තිබිච්ච ප්‍රධාන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා දෙකක් ගැන ඉගෙන ගන්න තියෙනවා. එකක් තමයි ඔයාට ඉගෙන ගන්න තියෙනවා සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන. එක ව්‍යවස්ථාවක් තියෙනවා සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. මෙන්න පළවෙනි ව්‍යවස්ථාව. සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන ඉගෙන ගන්න තියෙනවා. 1947 හඳුන්වා දුණු සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන ඔයාට ඉගෙන ගන්න තියෙනවා. හොඳද? ඊට පස්සේ ඔයාලට දෙවෙනි ව්‍යවස්ථාව විදිහට මේ පාඩමේ තව ව්‍යවස්ථාවක් ඉගෙන ගන්න තියෙනවා. ඒ තමයි 1972 ලංකාවට හඳුන්වා දුන්නු ප්‍රථම ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ප්‍රථම ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන ඔයාලට ඉගෙන ගන්න තියෙනවා. පැහැදිලිද? මේ පාඩමේ ප්‍රධාන ව්‍යවස්ථා දෙකක් ගැන ඔයාලට ඉගෙන ගන්න තියෙනවා. එකක් 47 සෝල්බරි අනිත් එක 72 ප්‍රථම ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. හොඳයි. එතකොට ඔයාට මම ගෙදරට ටියුට් එක අපි ඔන්ලයින් පන්ති වලට එවලා තියෙන සෝල්බරි ව්‍යවස්ථාව ගැන මේ ව්‍යවස්ථාව ඉවරුනන් පස්සේ මේ ටියුට් එක ඉවරුනන් පස්සේ ඔයාට ඊළඟ ටියුට් එකේ 72 ව්‍යවස්ථාව අපි එවනවා. හොඳයි. එතකොට අපි සෝල්බරි ව්‍යවස්ථාව ගැන අද මුලින් ඉඳන් සාකච්ඡා කරන්න යන්නේ. ඒ නිසා හරියට ඔළුවෙන් අහගෙන ඉන්න මේක වැදගත් කොටස් ටිකක් අනිවාර්යෙන් විභාගෙට. ඔයාට මතකද? දැන් අපේ පේපර් එක ගත්තොත් රචනා ප්‍රශ්න පත්‍රය ගත්තොත් කොටස් තුනක් තියෙනවා. පළවෙනි කොටස, දෙවෙනි කොටස, තුන්වෙනි කොටස කියලා. දෙවෙනි කොටස ගත්තොත් දෙවෙනි කොටසින් අනිවාර්යෙන් ප්‍රශ්න දෙකක් ඔයා කරන්න ඕනේ. එතකොට ඔය දෙවෙනි කොටසේ ප්‍රශ්න හතරක් තියෙනවානේ. ඒ හතරට මේකෙන් ප්‍රශ්නයක් එයි. හරි. එතකොට විශේෂයෙන්ම රචනා ප්‍රශ්න, ඒ වගේම MCQ ප්‍රශ්න, ඒ වගේම කෙටි ප්‍රශ්න ඔයාට එනවා. ඔය ටියුට් එකේත් ඔයාට මම හැම ටියුට් එකකම වගේ වාට 2019 ඉඳන් 2000 කීයද? 25 අවුරුදු වෙනකල් මේ තිබිච්ච එක්සෑම් වෙනකල් සියලු විභාග MCQ ප්‍රශ්න කෙටි ප්‍රශ්න ඔය ටියුට් ඇතුලේ දාලා තියෙනවා. එතකොට පාඩම කරනකොට ඔයාට අපි උවත් කරගෙන යන්න. එතකොට ඔයාට බලා ගන්න පුළුවන් ඔයාට පාඩම තේරුණාද නැද්ද කියලා. පැහැදිලිද? right. ඔයාට මම තව දෙයක් කියන්න තියෙනවා. දැන් ඔයාට මම PDF එකක් දාන්නම්. ශ්‍රී ලංකාවටත් විවිධ පරිවර්තන. මම දැම්මද කොහෙද? නේද? මම දාපු නැති කට්ටියට දාන්නම්. ඒකේ ප්‍රශ්න 130ක්ද කොහෙද තියෙනවා. ඒක print out අරන් අපි 7 වෙනි පාඩම සම්පූර්ණයෙන් කරලා තියෙන්නේ. ඒක තනියම පාඩම් කරලා හරි පොත හරි බලාගෙන උතර ඒක කරන්න අපි ඒක නැවත 3 වෙනි සතියේ ජනවාරි 3 වෙනි සතියේ විතර මේ MCQ 130 ප්‍රශ්න 7 වෙනි පාඩමට දාලා. ඒ කියන්නේ යටත් විජිත පරිවර්තනයට දාලා ප්‍රශ්න පොත සාකච්ඡා කරනවා. ඒ නිසා මේ ප්‍රශ්න පොත කරලා තියාගන්න. හරි. ඒකේ ප්‍රශ්න තියෙන ඕන තරම් ඒක හොඳට කරලා තියාගන්න. ඊට පස්සේ සෝල්වර් ව්‍යවස්ථාවෙනුත් අපි මේ වගේ වාට දෙන්නම් පොත. ප්‍රශ්න පොත ගෙදර ඉඳන් කරන්න. ඒ ටිකත් කරගෙන මේ වැඩේ පිළිවෙලට කරන යන්න. හරි. අවශ්‍ය නම් මේ පාඩම චුට්ටක් ලියාගන්න. 8 වෙනි පාඩමේ නම ඔය ටියුට් එකේම ලියන්න. වෙස්ට්මිනිස්ටර් ආණ්ඩු ක්‍රම ආකෘතිය සහ ඒ වෙනස්කම්. එතකොට මේ පාඩමට දාන ව්‍යවස්ථා දෙකක් තියෙනවා. එකක් සෝල්වරි අනිත් එක 72. ඩබල් එක ලියාගන්න ටක් ගාලා. හරි. දැන් අපි යම් කෙලින්ම සෝල්වර් ව්‍යවස්ථාවර ටියුට් එක ගන්න. ටියුට් නැති කට්ටිය මොකක් හරි කොලයක් පෑනක් තියාගන්න අවශ්‍ය කාරණා ටික ලියාගන්න. right. මම ටියුට් එක PDF එක ෂෙයා කරනවා.
ඊට පස්සේ අපිට වැඩේ කරගන්න ලේසි. හොඳයි. රයිට්. මම බෝඩ් එක මොකද දාන්න. අපි මෙතන නම් පාඩම් පටන් අරන් යමු. හරි. මේ බලන්න. අපිට ඉගෙන ගන්න තියෙන්නේ සෝල්බරි ආණ්ඩු ක්‍රියාස්ථාපන නැත්නම් සෝල්බරි ආණ්ඩු කර ප්‍රතිසංස්කරණය ගැන. 1947 48 සෝල්බරි ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය. ප්‍රතිසංස්කරණය. රයිට්. දැන් මෙහෙමයි වෙන්නේ අහගන්න. දැන් ළමයි සාමාන්‍යයෙන් ඔයාට අපි මේකට කලින් පාඩම 7 වෙනි පාඩමේ ගන්නවා. 7 වෙනි පාඩමේ ගන්නවා. ඔයාලට මතකනේ 7 වෙනි පාඩමේ නම. මේව මතක් වෙන්න ඕනේ. තේරුණාද? මේව මාර වැදගත් පාඩම්. මේ ලංකාණ්ඩු ක්‍රමයට අදාළ පාඩම් තුනක් තියෙනවානේ. එකක් 7 වෙනි පාඩම ඉවරයි. ඊට පස්සේ මේ 8 වෙනි පාඩම සහ තව තියෙනවා අනාගතේ වට ඉගෙන ගන්න 12 වෙනි පාඩම. ඒක කෙලින්ම අපි 72 ඉවරනම් පස්සේ මම සාමාන්‍යයෙන් 78 පාඩම කලින්ම කරලා ඉවර කරනවා. හරි. ඒකට ඔයාලට දෙවෙනි කොටසේ ඕන ප්‍රශ්නයක් ආවොත් ලියා ගන්න පුළුවන්. මම පන්තිවලත් එහෙමයි ඔයාලටත් කරනවා. හරි. ඒ නිසා ඒ ගැටලුවක් කරගන්න එපා. දැන් එතකොට ඔයාලට මතක ඇති 7 වෙනි පාඩමේ නම තමයි නේද? ලංකාවේ යටත් විශිෂ්ට පරිවර්තන කියන පාඩම. එතකොට ඔයාලට අපි ඉගෙනනවා ඉංග්‍රීසි ජාතිකව ලංකාවට ඇවිල්ලා ඒගොල්ලෝ විවිධ ප්‍රතිසංස්කරණ ලංකාවට හඳුන්වා දෙනවා. නේද? විවිධ ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් නේද? මුලින්ම මේගොල්ලෝ 1833 අපිට හඳුන්වා දෙන මොකද්ද? කෝල්බෘක් ප්‍රතිසංස්කරණය. හරි. ඒක මතකනේ. ඒක අපි ඕන තරම් කියනවා. ඊට පස්සේ මේගොල්ලෝ ඊළඟ ප්‍රතිසංස්කරණ විදිහට 1889 ප්‍රතිසංස්කරණයක් හඳුන්වා දෙනවා. හරි. මම කෙටියෙන් මතක් කරන්න ටක් ගාලා. ඊට පස්සේ 1910 නේද? 12 කාලය තුල තව ප්‍රතිසංස්කරණයක් හඳුන්වා දෙනවා. ක්‍රෝමකලම් ප්‍රතිසංස්කරණය කියලා. ඊට පස්සේ මේගොල්ලෝ 1900 නේද? 2021 පළවෙනි මැනීම් ප්‍රතිසංස්කරණය හඳුන්වා දෙනවා. 1924 මේගොල්ලෝ අපිට දෙවන මැනීම් ප්‍රතිසංස්කරණය හඳුන්වා දෙනවා. ඊට පස්සේ 1931 ඩොනමෝර ආණ්ඩු ක්‍රමය අපිට හඳුන්වා දෙනවා. නේ? එතකොට මේ කියන ප්‍රතිසංස්කරණ ටික අපි කතා කරේ 7 වෙනි පාඩමේ. 7 වෙනි පාඩමට අදාළ. හරි. පාඩම මේකට අදාළ රිවිෂන් එකේ නේද? ශ්‍රී ලංකා යටත් පරිවර්තනයේ ආර්ථික දේශපාලන සමාජීය පරිවර්තන ගැන කතා කරලා තියෙන්නේ. අපි රිවිෂන් එකේ තව දැන් පදාද ක්ලාස් එකේ තියෙනවා. ඊටු ප්‍රශ්න ටික කතා කරන්න. ඒ ටික අපි කතා කරන්න යන්න. හොඳයි. රයිට්. දැන් එතකොට දැන් අද තියෙන්නේ 1900 දැන් 1931 ඉඳන් 1900 නේද? 46 වගේ වෙනකන් ඩොනමෝර ආණ්ඩු ක්‍රමය ක්‍රියාත්මක වෙනවනේ. එතකොට ඉංග්‍රීසි ජාතිකයෝ විසින් ලංකාවට 1947 ඉඳන් අලුත් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් හඳුන්වා දෙනවා. මෙන්න මේ 1947 ඉඳන් 1972 වෙනකල් මෙන්න මේ සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තමයි ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ. 1947 ඉඳන් 1972 වෙනකල් 72 අවුරුද්ද වෙනකල් ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. එතකොට අපිට මේ සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දීමට හේතු සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික යෝජනා සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන විවේචන සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන විවේචන මෙන්න මේ කාරණා ටික තමයි සාකච්ඡා කරන්න යන්න තියෙන්නේ. පැහැදිලිද? එතකොට මේක අපි මුලින් ඉඳන් පිළිවෙලට කතා කරන යම්. එතකොට ඔයා හොඳට මතක තියාගන්න ඕනේ. අපිට ඩොනමෝර ආණ්ඩු ක්‍රමයෙන් පස්සේ අපිට හම්බෙන ඊළඟ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඊළඟ ආණ්ඩු ක්‍රමය තමයි සෝල්බරි ව්‍යවස්ථාව කියලා කියන්නේ. එතකොට සෝල්බරි ව්‍යවස්ථාව ගත්තොත් ඉංග්‍රීසි ජාතිකයෝ විසින් ලංකාවට හඳුන්වා දුන් අවසාන ආණ්ඩු ක්‍රමය සහ නිදහසෙන් පස්සේ ලංකාවේ ක්‍රියාත්මක වෙච්ච පළවෙනි ව්‍යවස්ථාව වෙන්නේ සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියලා කියන්නේ මොකද්ද? ඉංග්‍රීසියෙන් විසින් අපිට හඳුන්වා දුන් අවසාන ආණ්ඩු ක්‍රමය නිදහසෙන් පස්සේ ඒගොල්ලෝ අපිට නිදහස දෙනවනේ. නිදහසෙන් පස්සේ ලංකාවේ ක්‍රියාත්මක වෙච්ච පළවෙනි ව්‍යවස්ථාව තමයි සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියලා කියන්නේ. තමයි හොඳට මතක තියාගන්න. ඔය ඉංග්‍රීසි ජාතිකයෝ අපිට සම්පූර්ණ නිදහසක් ලබා දෙන්නේ නැහැ. හරි. අපිට දෙන්නේ ඩොමිනියන් අර්ධ නිදහසක්, භාග නිදහසක්. හරි පූර්ණ නිදහසක් දෙන්නේ නැහැ. අපි ඒ ටික ඉස්සරහට කතා කරමු. අපි මුලින්ම මේ පාඩම අපි සාකච්ඡා කරමු පිළිවෙලට යන්. අපි මුලින්ම බලමු ඇයි ලංකාවට මෙන්න මෙහෙම සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන්නේ කියලා. සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට හේතුව. ඇයි එහෙම මොනවාද හේතු බලපාන හේතු? එතකොට ඔයාලට මතක ඇති අර අතීතයට ගියොත්
අපි 7 වෙනි පාඩමේ ඉඳන් ගත්තොත් 1833 හොඳ නැහැ කියලා 1889 ප්‍රතිසංස්කරණයක් ලබා දෙනවා. ඒකත් හරි නෑ කියලා නේද? කරපු උද්ඝෝෂණ වල ප්‍රතිඵල විදිහට 1910 12 ප්‍රතිසංස්කරණයක් හඳුන්වා දෙනවා. ක්‍රෝමකලම් කියලා. ඒ කියන්නේ අර සීමිත ඡන්ද බලයෙන්ම දෙන්නේ. මතකද? උගත් ලාංකිකයෙක් එහෙමපත් වෙනවා. අර හැම මිනිහටම ඡන්ද අයිතිය දෙන්නේ නැහැ ඒකේ. හා. ඊට පස්සේ 1920 21 නේද? පළවෙනි මැනින් එක හඳුන්වා දෙනවා. ඒක හොඳ නැහැ කියලා 24 නේ. 1924 දෙවන මැනින් ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙනවා. ඒකත් හොඳ නැහැ කියලා තමයි 31 හඳුන්වා දෙන්නේ නේ. බලය සාවාක්‍ය මුදුරස් වීම නේද? සීමිත ඡන්ද බලය අවුල ඊට පස්සේ වාර්ගික නියෝජන ක්‍රමය මේ කියන හේතු සාධකමත් තමයි 31 ආණ්ඩු ක්‍රමය හඳුන්වා දෙන්නේ. එතකොට හොතර මතක තියාගන්න 47 සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් හඳුන්වා දීමට හේතුවක් තමයි කලින් ව්‍යවස්ථාවේ තිබිච්ච දුර්වලතා. කලින් ව්‍යවස්ථාව කියන්නේ ඩොනමෝර ආණ්ඩු ක්‍රමය. එතකොට ඩොනමෝර ආණ්ඩු ක්‍රමයේ තිබිච්ච දුර්වලතා හේතු වෙනවා 1947 ව්‍යවස්ථාව හඳුන්වා දීමට. එතකොට අපි මුලින්ම පිළිවෙලට බලමු ඩොනමෝර ව්‍යවස්ථාවේ තිබිච්ච අවුල් මොනවාද කියලා. ඔයාට අවුල් ටික දැන් හොඳට තේරෙනවා. අපි ඩොනමෝර ආණ්ඩු ක්‍රමය ගැන කතා කරානේ. අපි ඩොනමෝර ආණ්ඩු ක්‍රමය ගැන කතා කරා සීලම යෝජනා කතා කරා. ආණ්ඩුකාරවරයා ගැන, රාජ්‍ය මන්ත්‍රණ සභාව ගැන, සර්ව ජන ඡන්ද බලය ගැන නේද? අපි සර්ව ජන ඡන්ද බලය ගැන කතා කරනකොට ඒකේ වාසිත් කතා කරා, අවාසිත් කතා කරා. ඊට පස්සේ විධායක කාරක සභා ක්‍රමය, ඒකේ වාසිත් කතා කරා, අවාසිත් කතා කරා. අමාත්‍ය මණ්ඩලය ගැන, රාජ්‍ය නිලධාරීන් තිදෙනා ගැන නේද? ඊට පස්සේ ප්‍රාදේශීය නියෝජන ක්‍රමය පුළුල් කිරීමනේ වාර්ගික නියෝජන ක්‍රමය අහෝසි කරලා මෙන්න මේ වගේ ඒ ව්‍යවස්ථාවේ අපි සම්පූර්ණ යෝජනා කතා කරා. එතකොට අපිට දල වශයෙන් අවබෝධයක් වෙන ව්‍යවස්ථාවේ පෙළක් තැන්වල මාර අවුල් ගොඩක් තිබ්බා. එතකොට මේ අවුල් වල ප්‍රතිඵලයක් හින්දා තමයි අපිට මෙන්න මේ 47 ඉංග්‍රීසියෙන් විසින් සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව දෙන්නේ. එතන මම අවුල් තැන් ටික වාට ලියා ගන්න දෙන්න, නෝට් එක පිළිවෙලට දෙන්න. හරි. ඒ නිසා අපි ඒක පිළිවෙලට වැඩේ කරන යන්න. හරි. මම ටියුට් එක ෂෙයා කරන්න. ටියුට් එකේ විස්තර ටික තියෙනවා අපි බලන්න යන්න. හොඳයි. රයිට්. රයිට්. මෙන්න ටියුට් එක රයිට්. මෙන්න පොඩි නෝට් එකක් මම දාලා තියෙනවා ටියුට් එකේ හැඳින්වීමේ. ආගන්න සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. ඉංග්‍රීසියෙන් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් අවසන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ ලෙස සෝල්බරි ව්‍යවස්ථාව හඳුනාගත හැකිය. අන්න ඒක හයිලයිට් කරගන්න ටියුට් එකේ. ටියුට් නැති කට්ටිය ප්‍රශ්නයක් නැහැ. කොහොමින්ද අනිත් කට්ටිය හයිලයිට් කරගන්න. හයිලයිට් එකක් නේද? කළු පෑනක් නිල් පෑනක් තියාගන්න අපි විශේෂ කරුණු එහෙම කළු පෑනේ ලියන්නේ. ඒකයි. ඉංග්‍රීසියෙන් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් අවසන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ලෙස මොකද්ද? සෝල්බරි ව්‍යවස්ථාව හඳුනාගත හැකියි. මේ නිදහස් ශ්‍රී ලංකාවේ ක්‍රියාවට නැංවූ ප්‍රථම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වීම විශේෂත්වයකි. අන්න දැක්කද? ලංකාවේ ක්‍රියාත්මක වෙච්ච පළවෙනි ව්‍යවස්ථාව. හරි ඒක විශේෂත්වයක්. මෙවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීම කෙරෙහි බලපාන ලද එක් සාධකයක් වූයේ. බලපාන ලද එක් සාධකයක් වූයේ. ඒ වන විට ක්‍රියාත්මක වූ ඩොනමෝර් ආණ්ඩු ක්‍රමවල පැවති දුර්වලතාවයන්ය. අන්න සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ළමයි හඳුන්වා දීමට බලපාන ලද ප්‍රධාන හේතුවක් තමයි ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබිච්ච අවුල් ටික. හරි ඒ අනුව ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ඒ අනුව ඩොනමෝර් ප්‍රතිසංස්කරණය තුළ පැවති දුර්වලතාවයන් මෙසේ මම වාට දුර්වලතාවයන් ටික ලියා ගන්න. එහෙම ස්ටෑන් ටික දීලා තියෙනවා. ඔයාලට තියෙන්නේ ඒ ටිකේ ලියා ගන්න. හරි රූලක් ඇර ලියා ගන්න. ඊට ඕන තරම් තියෙනවා. ඒ නිසා මම කියන එකින් එක දුර්වලතාව ටික ඔයා ඒ ටික ලියා ගන්න. හොඳද? රයිට්. මේ හිස්තැන් වල ලියන්න හරි ටියුට් එක නැති කට්ටිය මේක වෙනම කොලයක නෝට් එකක් දාගන්න. රයිට්. මම දුර්වලතාව ටික කියන්නේ. ඩොනමෝර් ව්‍යවස්ථාවේ තිබිච්ච දුර්වලතා ටික මම කියන්න. ඔයා ලියා ගන්න. හොඳයි? රයිට්. පළවෙනි දුර්වලතාවය. ආණ්ඩුකාරවරයා සහ පල්ලෙහැට තරු දාලා හරි 1 2 හරි දාලා ලියා ගන්න. ආණ්ඩුකාරවරයා සහ ආණ්ඩුකාරවරයා සහ ආණ්ඩුකාරවරයා සහ රාජ්‍ය නිලධාරීන් තිදෙනා ආණ්ඩුකාරවරයා සහ රාජ්‍ය නිලධාරීන් තිදෙනා ශ්‍රී ලංකාවට වග ශ්‍රී ලංකාවට වග නොකියන ශ්‍රී ලංකාවට වග නොකියන ශ්‍රී ලංකාවට වග නොකියන ශ්‍රී ලංකාවට වග නොකියන ශ්‍රී ලංකාවට වග නොකියන
ශ්‍රී ලංකාවට වග නොකියන ශ්‍රී ලංකාවට වග නොකියන බ්‍රිතාන්‍ය කිරීටයට වග කියන බ්‍රිතාන්‍ය කිරීටයට පමණක් 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 වග කියන ඔවුන්ගේ නියෝජිතයින් වීම හරිනේ ආණ්ඩුකාරවරයා පත් කරන්නේ බ්‍රිතාන්‍ය කිරීටය රාජ්‍ය නිලධාරීන් තුන්දෙනාත් පත් කරන්නේ බ්‍රිතාන්‍ය කිරීටය කවුද රාජ්‍ය නිලධාරීන් තුන්දෙනා මාලේකම් නීතිලේකම් මුදල් ලේකම් ඒගොල්ලෝ අයින් කරන්න බෑ ලංකාවේ රාජ්‍ය මන්ත්‍රී සභාවට තේරුණාද ඒතර ඒගොල්ලෝ අපිට වාක් කිව්වේ නෑ බ්‍රිතාන්‍ය කිරීටය විතරයි වාක් කිව්වේ ඒක ප්‍රධාන දුර්වලතාවයක් ළමයි දෙවෙනි එක ලියාගන්න තව එකක් ලියන්න තව දුර්වලතාවයක් අභ්‍යන්තර පාලනය පිළිබඳ අභ්‍යන්තර පාලනය පිළිබඳ අපි ඔය පාඩම් කතා කරන නිසා ඔයාලට මතකයි අභ්‍යන්තර පාලනය පිළිබඳ පූර්ණ වගකීමක් ලබා නොදී අභ්‍යන්තර පාලනය පිළිබඳ පූර්ණ වගකීමක් ලබා නොදී අර්ධ වගකීමක් ලබා දීම අභ්‍යන්තර පාලනය පිළිබඳ පූර්ණ වගකීමක් ලබා නොදී අර්ධ වගකීමක් ලබා දීම තව දුර්වලතාවයක් කියන්න ටොඩමෝර ආණ්ඩු ක්‍රමයේ දුර්වලතාව ටික තමයි මේ ලියන්නේ ඔයාලට සමහරවිට රචනා ප්‍රශ්නයකටත් එන්න පුළුවන් ටොඩමෝර ආණ්ඩු ක්‍රමයේ සම්බන්ධයෙන් විවේචන සාකච්ඡා කරන්න කියලා. එතන මේව විස්තර කරන්න තියෙන්නේ. හරි දැන් ඔයාලට මතකද ටොඩමෝර ආණ්ඩු ක්‍රමයට අනුව ව්‍යවස්ථාදායකේ නම රාජ්‍ය මන්ත්‍රණ සභාව. ඒ රාජ්‍ය මන්ත්‍රණ සභාව උත්තරීතරයිද නැද්ද? උත්තරීතර නෑ. නේ රාජ්‍ය මන්ත්‍රණ සභාවට නේද? අර පාර්ලිමේන්තු ස්වාධීනත බලය හම්බුන්නේ ඒ නිසා උත්තරීතර නෑ. ඒකත් දුර්වලතාවයක්. අර නීති රීති හදද්දී පොඩි සීමාකම් තිබ්බා. පොඩි නෑ ලොකු සීමාකම් තිබ්බා. හරි මෙහෙම ලියන්න. ඩොනමෝර ඊළඟ අවුල ලියන්න. රාජ්‍ය මන්ත්‍රණ සභාව උත්තරීතර ව්‍යවස්ථාදායකයක් නොවීම. 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 නොවීම. ඊට පස්සේ තව එකක් ලියන්න. තව අවුලක් ලියන්න. සර්වජන ඡන්ද බලය ආශ්‍රිතව සර්වජන ඡන්ද බලය ආශ්‍රිතව සර්වජන ඡන්ද බලය ආශ්‍රිතව සර්වජන ඡන්ද බලය ආශ්‍රිතව දුබලතා පෙන්눔 කිරීම. සර්වජන ඡන්ද බලය ආශ්‍රිතව දුබලතා පෙන්눔 කිරීම. සර්වජන ඡන්ද බලය ආශ්‍රිතව දුබලතා පෙන්눔 කිරීම. හරි අවධානයෙන් ලියන්න නෝට් එක. දැන් පන්තියේ නෙවෙයිනේ ඔන්ලයින් එකේ ඉන්නේ. ඒ නිසා මේ වෙන වැඩ කරන්න එපා. තේරුණාද? මේ වැඩේම ඉන්න. රයිට්. තව අවුලක් ලියන්න. ඩොනමෝර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබිච්ච ලියන්න බැරි වුණොත් මට මැසේජ් එකක් දාන්න මම ආයෙ නැවත කියන්නම්. තව අවුලක් ලියන්න. විධායක කාරක සභාව නිසා විධායක කාරක සභාව නිසා විධායක කාරක සභාව නිසා විධායක කාරක සභාව නිසා දේශපාලන කටයුතු විධායක කාරක සභාව නිසා දේශපාලන කටයුතු ප්‍රමාදකාරී සහ අකාර්යක්ෂම වීම. ප්‍රමාදකාරී සහ අකාර්යක්ෂම වීම. ප්‍රමාදකාරී සහ අකාර්යක්ෂම වීම. අකාර්යක්ෂම වීම. තව අවුලක් ලියන්න. තව දුර්වලතාවයක් ඩොනමෝර ආණ්ඩු ක්‍රමයේ තිබිච්ච මම පොඩ්ඩක් දෙන්න. හරි. ඔයාලට මතකද අමාත්‍ය මණ්ඩලය? අමාත්‍ය මණ්ඩලය තුල දේව ලියන්න පොඩක් ඉන්න. අමාත්‍ය මණ්ඩලය තුල සාමූහික වගකීමක් තිබෙන්නේ නැහැ.
පොදුවේ. මතකයිනේ සාමූහික වගකීමක් තිබෙන්නේ. එහෙම වෙන්න බෑ. එහෙම තියෙන්න ඕනේ. නැත්තම් ඉස්සරහට අරන් යන්න බෑ. ඇමති මණ්ඩලයක් ඉස්සරහට ගමන් කරන්න එකමුතු භාවයක් නේද? සාමූහික වගකීම සංකල්පය කඩ කරොත්. හැබැයි මම ඕගොල්ලොන්ට කිව්වා අමාත්‍ය මණ්ඩලය තුල සාමූහික වගකීම දැක ගන්න පුළුවන් එක අවස්ථාවක් තිබ්බා. දාන්න මැසේජ් එකක් මට chat එකට. ඒ මොන අවස්ථාවේද? අමාත්‍ය මණ්ඩලය තුළ සාමූහික වගකීම දැක ගන්න පුළුවන් එක අවස්ථාවක් තිබ්බා. ඒ මොන අවස්ථාවේද? කොහොමද chat එකට දාන්න? කොහොමද ටක් දාලා මොන අවස්ථාවේද? මතකද? මතක නැද්ද? මම ඒක සෑහෙන ඔයාලට කියලා දුන්නා. එන්න මෙහෙම ළමයි මෙහෙමයි කියලා. ඔව්. නේද? වාර්ෂික අයවැය ලේඛනය සම්මත කරගන්න අවස්ථාව විතරයි සාමූහික වාක්‍යෙම තිබ්බේ. මතක තියාගන්න. හොඳද? ඔබ මතක කරන්න එපා. ඔය නිතර MCQ පේපර් වල තියෙනවා. ඔය අස්සෙන්මයි අහන්නේ. හරි? ඒ නිසා මේ පොයින්ට් හොඳට මතක තියාගන්න ඈ. හරි මෙහෙම ලියාගන්න. අමාත්‍ය මණ්ඩලය තුල අමාත්‍ය මණ්ඩලය තුල අමාත්‍ය මණ්ඩලය තුල අමාත්‍ය මණ්ඩලය තුල සාමූහික වගකීමක් දක්නට නොලැබීම අමාත්‍ය මණ්ඩලය තුල සාමූහික වගකීමක් දක්නට නොලැබීම අමාත්‍ය මණ්ඩලය තුල සාමූහික වගකීමක් දක්නට නොලැබීම ඔතනින්ම වරහන් දාලා ලියා ගන්න මම මේ කියන එක ලියන්න ඒක එතකොට මතක් වෙනවනේ සාමූහික වගකීම තිබුණේ සාමූහික වගකීම තිබුණේ සාමූහික වගකීම තිබුණේ වාර්ෂික අයවැය ලේඛනය සම්මත කරගන්න අවස්ථාවේදී පමණි. සාමූහික වගකීම තිබුණේ වාර්ෂික අයවැය ලේඛනය සම්මත කරගන්න අවස්ථාවේදී පමණි. මොන විශේෂයි ඈ. ඒක පොඩ highlight කරලා තියාගන්න. එතකොට ඕක කියවනකොට අර පරණ පාඩම් චුට්ට මතක් වෙනවා. මෙහෙම එකක් සර් කිව්වනේ නේද? අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීමක් තිබ්බේ නෑනේ. එතකොට එක අවස්ථාවක විතරනේ තිබ්බේ කියලා උඩ යනවා. right. තීරයක හරියට ලියා ගන්න. හොඳයි කරුණු ටික. තව එකක්. ලියන්න. තව අවුලක්. දේශපාලන පක්ෂ ක්‍රමයක් පදනම් කරගෙන දේශපාලන පක්ෂ ක්‍රමයක් පදනම් කරගෙන දේශපාලන පක්ෂ ක්‍රමය පදනම් කරගෙන මැතිවරණ නොපැවැත්වීම දේශපාලන පක්ෂ ක්‍රමයක් පදනම් කරගෙන මැතිවරණ නොපැවැත්වීම තව අවුලක් ලියන්න විධායක බලය හසුරුවන විධායක බලය හසුරුවන විධායක බලය හසුරුවන නිශ්චිත ආයතන නොතිබීම විධායක බලය හසුරුවන විධායක බලය හසුරුවන නිශ්චිත ආයතන නොතිබීම නිශ්චිත ආයතන නොතිබීම නිශ්චිත ආයතන නොතිබීම තව එකක් 1931 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් සමග 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 සුබසාධක රාජ්‍ය සංකල්පය 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 වර්ධනය වීම නිසා සුබසාධක රාජ්‍ය සංකල්පයේ වර්ධනය වීම නිසා ප්‍රාග්ධන වියදම් වැඩිවීම සහ ප්‍රාග්ධන වියදම් වැඩිවීම සහ විදේශ ණය බර වැඩිවීම ප්‍රාග්ධන වියදම් වැඩිවීම සහ විදේශ ණය බර වැඩිවීම විදේශ ණය බර වැඩිවීම විදේශ ණය බර වැඩිවීම
තව එකක් කියන්නම්. රාජ්‍ය නිලධාරීන් තිදෙනාට රාජ්‍ය නිලධාරීන් තිදෙනාට රාජ්‍ය නිලධාරීන් තිදෙනාට අමාත්‍යාංශ පවරා දීම නිසා රාජ්‍ය නිලධාරීන් තිදෙනාට අමාත්‍යාංශ පවරා දීම නිසා ඒවා මගින් ලාංකිකයන්ගේ බලතල කප්පාදු කිරීම ඒවා මගින් ලාංකිකයන්ගේ බලතල කප්පාදු කිරීම ඒවා මගින් ලාංකිකයන්ගේ බලතල කප්පාදු කිරීම. තව එකක් දෙන්න ලියා ගන්න. රාජ්‍ය සේවකීන්ට විවිධ පාර්ශව රාජ්‍ය සේවකීන්ට විවිධ පාර්ශව රාජ්‍ය සේවකීන්ට විවිධ පාර්ශව වෙතින් විවිධ පාර්ශව වෙතින් විවිධ නියෝග ගලා ඒම නිසා විවිධ නියෝග ගලා ඒම නිසා විවිධ නියෝග ගලා ඒම නිසා පරිපාලන කටයුතු ව්‍යාකූල වීම පරිපාලන කටයුතු ව්‍යාකූල වීම පරිපාලන කටයුතු ව්‍යාකූල වීම පරිපාලන කටයුතු ව්‍යාකූල වීම. පැහැදිලිද? එතකොට දැන් සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දීමට අදාළ හේතු ටික තමයි මේක ප්‍රධාන වශයෙන්. ඒ කියන්නේ කලින් ව්‍යවස්ථාවේ තිබිච්ච අවුල් ටික, දොඩමුරු ව්‍යවස්ථාවේ අවුල් ටික. ඔන්න මම දැන් දීලා තියෙනවා ඔයාලට. හරි. ඔය ටික චුට්ටක් බලා ගන්න. හරි. රයිට්. දැන් එතකොට මම මේකේ මෙන්න මෙහෙම පොඩි සටහනක් දාලා තියෙනවා. ටියුට් එකේ. මම ටියුට් එක ෂෙයා කරන්න. හරි. රයිට්. මේ බලන්න. මෙවැනි දුබලතා ලාංකික දේශපාලනඥයින් කල් ඇතිව හඳුනාගත් බව පැහැදිලි වන්නේ 1928 ඩොනමෝර් කොමිසමේ යෝජනා ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කළ විට පක්ෂව ඡන්ද 19ක්ද විපක්ෂව ඡන්ද 17ක්ද ලැබී වැඩි ඡන්ද 2ක් පමණක් ලැබීමෙන් අනුමත වීම තුටි. මේ අතීතයේ අර 1924 දෙවන මැණින් ආණ්ඩු ක්‍රමය හොඳ නැහැ කියලා ඩොනමෝර් ආණ්ඩු ක්‍රමේ අපිට හඳුන්වා දෙන්න ඉතින් අර මූලික කෙටුම්පතක් එනවනේ. ඒක ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කරන් පස්සේ අර වැඩි ඡන්ද දෙකකින් තමයි සම්මත වෙලා තියෙන්නේ. ඒතර ඒ කාලෙත් දැනගෙන ඉඳලා තියෙනවා ඩොනමෝර් ව්‍යවස්ථාවේ මෙහෙම අවුල් ටිකක් තියෙනවා කියලා. ඒ වුණාට වැඩි ඡන්ද දෙකකින් සම්මත වෙච්ච නිසා ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙලා තියෙනවා. බලන්න මේකේ තියෙනවා මේ නිසා 1933 ඩොනමෝර් ප්‍රතිසංස්කරණ වෙනස් කරන ලෙසට ලාංකිකයන් විසින් බ්‍රිතාන්‍යයන්ට යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබේ. දැන් ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයේ 31 ඉඳන් ක්‍රියාත්මක වෙනවා. අවුරුදු දෙකක් ගියන් පස්සේ ලාංකිකයොම බ්‍රිතාන්‍යයන්ට යෝජනා මාලාවක් ඉදිරිපත් කරනවා මෙන්න මේක වෙනස් කරන්න කියලා. එහෙත් ඒවට සුළු ජාතීන් විරුද්ධ වීම නිසා සිදු වූයේ ඩොනමෝර් අමාත්‍ය මණ්ඩලයේ සිටි සුළු ජාතික මන්ත්‍රීන් දෙදෙනා ඉවත් කර 1936 සර්ව සිංහල අමාත්‍ය මණ්ඩලයක් යෝජනා කිරීමයි. අන්න බලන්න දැක්කද? දැන් සුළු ජාතීන් මේකට කැමති ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයට. ඒගොල්ලෝ මේකට විරුද්ධ වෙච්ච හින්දා සිංහල මිනිස්සු කරේ මොකද්ද? 36 සර්ව සිංහල අමාත්‍ය මණ්ඩලයක් පත් කරගත්තා. අර සුළු ජාතික දෙන්න අයින් කරලා. ඕව තමයි අපි අර අවුරුදු 30 යුද්ධෙට බලපාපු කාරණා. බලන්න මේකේ තියෙනවා මෙවන් පසුබිමක 1937 මෙරටට පැමිණි කොලටිකෝට් ආණ්ඩුකාරවරයා නව යෝජනා මාලාවක් ඉදිරිපත් කළ අතර ඒවට දෙපිරිසම විරෝධය දැක්වුව. මෙවැනි පසුබිමක 1939 ජී.ජී. පොන්නම්බරන් 50ට 50 ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ. අන්න පොන්නම්බරන් මහත්තයා ජී.ජී. පොන්නම්බරන් 50ට 50. හරි. ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ. 1939 බ්‍රිතාන්‍ය දෙවන ලෝක සංග්‍රාමයට සම්බන්ධ වූ නිසා විරෝධතා පවත්වීම බාධා නොකරන ලෙසත් යුද්ධය ජය ගැනීමෙන් පසුව ලංකාවට හිතකර යෝජනා ගෙන එන බවත් පවසා තිබේ. උන්න බ්‍රිතාන්‍යයෙන් කියලා තියෙනවා. ඒගොල්ලෝ දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ වෙනවනේ 1939. ඒ නිසා බාධා කරන්න නැතුව ඉන්න අපි යුද්ධය දිනුවා පස්සේ වලට ඇවිල්ලා අලුත් ආණ්ඩු ක්‍රමයක් දෙන්නම් කියලා තියෙනවා. හැබැයි ওই කාලේ අපේ හිටපු වාමාංශික නායකයෝ සෙට් එක ඒකට විරෝධය දක්වපු නිසා අවසානයේ මොකද අනද කරේ? ඉංග්‍රීසින් විසින් ලංකා සම සමාජ පක්ෂය සහ වාමාංශික නායකයෝ ටික අත්අඩංගුවට ගත්තා. හරි. මේක බලන්න තියෙනවා. ඒට එරෙහිව විරෝධයක් දැක්වීම නිසා එන්.එම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, එස්.ඒ. වික්‍රමසිංහ, කොල්ඩින් ආරද සිල්වා වැනි වාමාංශික නායකයන් අත්අඩංගුවටගෙන ලංකා සම සමාජ පක්ෂය තහනම් කළේ. ලංකාවේ පළවෙනි දේශපාලන පක්ෂයනේ
ලංකා සම සමාජ පක්ෂය කියන්නේ. හරි. ඒක මතක තියාගන්න. 1935 දෙසැම්බර් 18නේ ආරම්භ කරන්නේ. බලන්න මේකේ තියෙනවා එහෙත් ලංකා ජාතික සංගමේ නියෝජනය කළ මෙරට ප්‍රභූවරුන් ඉංග්‍රීසින් අවනතව ක්‍රියා කරන නිසා තම යෝජන ඉදිරිපත් කිරීමට උන්ට අවස්ථාවක් ලැබුණේ. ඔන්න ලංකා ජාතික සංගමේ හිටියේ නේද ප්‍රභූ පන්තියේ කට්ටිය. ඒ ලංකා ජාතික සංගමේ කට්ටිය ඉංග්‍රීසියට අවනතව තමයි ක්‍රියා කරේ. ඒ නිසා ඒගොල්ලන්ට අවස්ථාවක් ලැබුණා අලුත් ව්‍යවස්ථාවකට යෝජනා මාලාවක් ඉදිරිපත් කරන්න. ඒ අනුව 1944 අමාත්‍ය මණ්ඩල කෙටුම්පත නමින් යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබේ. සෝල්බරි ප්‍රතිසංස්කරණ වලට වැඩි වශයෙන් පදනම වූයේ එම යෝජනාවන්ය. සෝල්බරි ආස්ථාවයට වැඩි වශයෙන් පදනම සකස් වුණේ අර 1944 අමාත්‍ය මණ්ඩලයේ කෙටුම්පත නමින් ඉදිරිපත් වෙච්ච යෝජනා ටික. හරි. ඕක තමයි මේ ඉතිහාස කතාව පසුබිම. ඊට පස්සේ මේකේ තියෙනවා බලන්න සෝල්බරි කොමිසමේ යෝජනා කියලා. සෝල්බරි කොමිසම යෝජනා කියලා තියෙනවා. ළමා විශේෂයෙන් ගත්තොත් මේ සෝල්බරි කොමිසම ලංකාවට එන 1944. හොඳේ. ඒකේ සභාපති වුණේ සෝල්බරි සාමි. එයත් එක්ක තව සමාජිකයෝ ආවා. විශේෂයෙන් ගත්තොත් ළමයි අපිට මේ එතන කතා කරන්න තියෙන සෝල්බරි කොමිසමේ යෝජනා ටික තමයි මේ පාඩමේ දීර්ඝ වාටමට සාකච්ඡා කරන්න තියෙන්නේ. හරි. මම මේ සම්බන්ධයෙන් පොඩි හැඳින්වීමක් දාලා තියෙනවා. ඒකේ අවශ්‍ය කාරණා ටික අපි highlight කරගෙන යෝජනා වලට එකින් එක යන්න. බලන්න මේකේ තියෙන මෙන්න මෙහෙම සෝල්බරි කොමිසම මෙරටට පැමිණියේ 1944 දීය. ඒ සභාපති වූයේ සෝල්බරි සාමි. ඒක පොඩ්ඩක් highlight කරගන්න. මේකේ සභාපති වුණේ සෝල්බරි සාමි. සෙසු සමාජිකයන් ලෙස ක්‍රියා කළේ ෆෙඩරික් රීස් සහ පෙඩ්රික් බාරොස්සේ. මේ උපදේශකයා වූයේ සර් අයිවර් ජෙනිස්සේ. දැන් මේ ව්‍යවස්ථාවේ ඒ කියන්නේ අර ලියන එක්කෙනා කෙටුම්පත නේද? ලේඛනගත කරන එක්කෙනා උනේ සර් අයිවර් ජෙනිස්. ඔය මතක තියාගන්න. ඔය සර් අයිවර් ජෙනිස් තමයි නේද? පේරාදෙණිය විශ්වවිද්‍යාලය හදන්න සැලසුම හදන්නේ සහ පළවෙනි කුලපති විශ්වවිද්‍යාලයේ පේරාදෙණිය. එතකොට ඒක මාක් කරගන්න. සර් අයිවර් ජෙනිස් තමයි මේ කෙටුම්පත ලියන්නේ. හරි. මොළකාරේ දැන් අර අපි වාට අනාගතේ කතා කරන 72ත් එහෙමයි. හරි. 72 ව්‍යවස්ථාව ලියන්නේ අතිරීත කොල්වින් ආර්ථ සිල්වා. 78 ලියන්නේ ඒ.ජේ. විල්සන්. හරි. එතකොට දැන් ගායකයෝ සින්දු කියවට ඒගොල්ලන්ට සින්දු දෙන කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ ප්‍රසිද්ධ නේ. ඒ වගේ තමයි ආණ්ඩු ක්‍රියාස්ථා ලියන බුද්ධිමතුන් ඉන්නවා. හැම කෙනාටම ඒවා ලියන්න බෑ. ඒ සම්බන්ධයෙන් නීති සම්බන්ධයෙන් නේද? හොඳ ප්‍රවීණ දැනුමක් තියෙන කට්ටිය තමයි ලියන්නේ. ඒතර සෝල්බරි ව්‍යවස්ථාව කෙටුම්පත් කරලා තියෙනනේ. ඒක මූලික උපදේශකයා වුණේ කවුද? සයිවර් ජෙනිස් වහයි එක්සෑම් එකට. ඔවුන් කළ යෝජනා මාලාව 1945 වර්ෂයේ රාජ්‍ය මන්ත්‍රණ සභාවට යොමු කළ විට පක්ෂව ඡන්ද 51ක්ද විපක්ෂව ඡන්ද 3ක්ද ලැබි වැඩි ඡන්ද 48කින් සම්මත වී තිබේ. අන්න දැක්කද? එතකොට ඒගොල්ලෝ ඉදිරිපත් කරපු කෙටුම්පත වැඩි ඡන්ද 48කින් දෙනලා තියෙනවා. ඉන් පසුව බ්‍රිතාන්‍ය කිරීටය අනුමැතියෙන් 1946 වර්ෂයේ රාජ ආඥාවක් ලෙස දායාද වී 1947 සිට ක්‍රියාත්මක විය. එනම් 1972 වර්ෂය දක්වාම ක්‍රියාත්මක වූයේ මෙම ව්‍යවස්ථාවයි. අන්න ඒක ඒ කාල සීමා පොඩ highlight කරගන්න. 1947 ඉඳන් 72 වෙනකල්ම ලංකාවේ ක්‍රියාත්මක වුණේ මේ සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. බ්‍රිතාන්‍යයන් තම යටත් විජිත වශයෙන් පැවති නිදහස ලැබූ රටවල් වලට දායාද කළේ බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක වන පාර්ලිමේන්තු කැබිනට් ආණ්ඩු ක්‍රමයයි. අන්න ඔක වැදගත් පොයින්ට් එකක්. දැන් ළමයි අපි දන්නවා ඔයාලට හතරවෙනි පාඩම නේද? ආණ්ඩු ක්‍රම ආකෘති කියන පාඩම. මට මතකද ආණ්ඩු ක්‍රම ආකෘති කියන පාඩම? හතරවෙනි පාඩම. හරි. දැන් ඒක චුට්ටක් මතක් කරමු මේ දෙකම. දැන් අපිට ඔයාලට අපි හතරවෙනි පාඩම ඉගෙනනවා ආණ්ඩු ක්‍රම ආකෘති කියන පාඩමේ ප්‍රධාන නේද? ආණ්ඩු ක්‍රම ආකෘති දෙකක් ගැන ඉගෙනනවා. එකක් තමයි රාජ්‍යයේ ස්වාධිපති බලය බෙදීම මත සිදු කරන ආණ්ඩු වර්ග. ඒකීය සංධිය නේද? අර්ධ සංධිය හා සහ සංධිය. ඊට පස්සේ විධායක බලය සංවිධානය කිරීම මත සිදු කරන ආණ්ඩු වර්ග. ජනාධිපති පාර්ලිමේන්තු කැබිනට් මිශ්‍ර ඒක පුද්ගල තන්ත්‍ර. දැන් සාමාන්‍ය ළමයි අපි මේ පාඩමේ වට තීරි කොටස් නේ කියන්නේ. හරි. දැන් පාර්ලිමේන්තු කැබිනට් ආණ්ඩු ක්‍රමය ගැන අපි වට ලස්සනට ඉගෙනුවා එතන. පාර්ලිමේන්තු කැබිනට් ආණ්ඩු ක්‍රමය නේද? ආభాසයෙන් මුලින්ම ඉන්නේ බ්‍රිතාන්‍යය. එතකොට ඒගොල්ලෝ නිදහස නේ දීලා යනකොට බොහෝ රටවල් වලට ඒගොල්ලෝගේ ආණ්ඩු ක්‍රමය තමයි දාලා ගියේ. ලංකාවෙත් එතකොට මේ සෝල්බරි ව්‍යවස්ථාවේ තියෙන ආණ්ඩු ක්‍රම ආකෘති තමයි පාර්ලිමේන්තු කැබිනට් ආණ්ඩු ක්‍රම ආකෘතිය. එතකොට ළමයි විශේෂයෙන් ගත්තොත් මේ පාඩම් අපි වාට තීරටික උගන්වලා තියෙන්නේ. හරි පහසුයි මේ පාඩම් ඉස්සරහට ඉගෙන යන්න. ඒකේ මතකද වාට කියනවා පාර්ලිමේන්තු කැබිනට් ආණ්ඩු ක්‍රමය කියන්නේ මොකක්ද? පාර්ලිමේන්තු
ආණ්ඩු ක්‍රමයක තියෙන ලක්ෂණ ටික, වාසි ටික, අවාසි ටික අපි එකින් එක ඉගෙනනවා. එතකොට මේ යෝජනාවල ඒ පෙළක් කරුණු අපිට හම්බ වෙනවා. න්‍යායාත්මක කාරණා. හරි ලේසි. හරි මම ඉස්සරහට පෙන්නන්නම්කෝ. ටියුට් එක යනකොට දැන් බලන්න මේකේ තියෙනවා ක්‍රියාත්මක වන පාර්ලිමේන්තු කැබිනට් ආණ්ඩු ක්‍රමයයි. මේ වෙස්ට්මිනිස්ටර් ආණ්ඩු ක්‍රමයක් ලෙසින් හඳුන්වනවා. ඔන්න පාර්ලිමේන්තු කැබිනට් ආණ්ඩු ක්‍රමයට අපි නමක් කියනවා. තව සමාන වචනයක් වෙස්ට්මිනිස්ටර් ආණ්ඩු ක්‍රම ආකෘතිය කියලා. ඒක හයිලයිට් කරගන්න. වෙස්ට්මිනිස්ටර් ආණ්ඩු ක්‍රම ආකෘතිය කියලා. සෝල්බර් ව්‍යවස්ථාව මගින් මෙරටට ප්‍රදානය කළේද එම ආකෘතියයි හයිලයිට් කරගන්න. ඒ නිසා ඇතැම් විචාරකින් සෝල්බර් ව්‍යවස්ථාව හඳුන්වන්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමයේ ඡායා පිටපතක් ලෙසයි ෆොටෝකොපියක් කියලා. ඒකමයි කියලා කියන පෙළක් කට්ටිය. මෙසේ හඳුන්වන්නේ පහත සඳහන් සමානකම් නිසාය. අන්න වැදගත් කාරණාවක්. අපි බලමු දැන් පෙළක් කට්ටිය ඡායා පිටපතක් කියලා හඳුන්වනවානේ. අපි දැන් බලමු බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමයේ සහ ලංකාවේ ක්‍රියාත්මක වෙච්ච සෝල්බර් ආණ්ඩු ක්‍රමයේ තිබිච්ච සමානකම් ටික. හරි. සමානකම් ටික බලමු. හරි. දැන් ඔයාලට තේරෙනව නේද? chart එකක් දාලා මම තියෙන්නේ. මේ පැත්තේ බ්‍රිතාන්‍ය, එහා පැත්තේ සෝල්බරි ආණ්ඩු ක්‍රමය කියලා දාලා තියෙනවා. හරි. මේක බෝඩ් එක මම චුට්ටක් මේක මෙතනින් අයින් කරනවා. හරිද? දැන් ටියුට් එක නැති කට්ටිය චුට්ටක් මේ chart එක පොඩක් ඇඳ ගන්න. හරි ටියුට් එක තිබ්බනම් ලේසියි අපිට වැඩේ කරගෙන යන්න. ඒකේ තියෙන්නේ නේද? මේව නේද තියෙන්නේ. එහෙම වගුවක් තියෙනවා දාලා. මුළු වගුවක් තියෙනවා කියන්නේ නේ. මේ බලාගන්න මේ ලියන විදිය ඕක ඈ. මෙතන මුලින්ම තියෙනවා බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය කියලා. බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය කියලා තියෙනවා. මේ පැත්තේ තියෙනවා සෝල්බරි ආණ්ඩු ක්‍රමය කියලා. ආණ්ඩු ක්‍රමය කියලා තියෙනවා. හොඳේ. එතකොට මම මුලින්ම බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමයේ තියෙන ලක්ෂණයක් කියනවා. එන්න ඒකම මේ සෝල්බරි ආණ්ඩු ක්‍රමෙත් තියෙනවා. අන්න සමානකම් කියන්නේ ඒකයි. මේ බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමයේ තියෙන පෙළක් ලක්ෂණ ඒ විදිහටම සෝල්බරි ආණ්ඩු ක්‍රමයේ තියෙනවා. ඒක තමයි සමාන ලක්ෂණ. අපි බලමු එහෙම මොන වගේ සමාන ලක්ෂණද තියෙන්නේ කියලා. හරිද? ඉන්න එක බලමු. හරි. දැන් ටියුට් එකේ මේ විදිහට ලියන්න ඕනේ. හොඳේ. තරුවක් දාගන්න බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමයේ පැත්තේ. හරි. බ්‍රිතාන්‍ය පැත්තේ තරුවක් දාලා ලියන්න. නාමික විධායකයක් තිබීම. නාමික විධායකයක් තිබීම. මොලිය. නාමික විධායකයක් තිබීම. නාමික විධායකයක් තිබීම. ඔයා මෙතන වරහන් දාලා ලියා ගන්න. ඒගොල්ලෝගේ නාමික විධායකය හඳුන්වන්නේ පොඩ්ඩක් මතක හිටින්න රජු, රැජින නැත්තම් කිරීටය කියලා. හරි? කිරීටය. කියලා වරහන් ඇති ලියා ගන්න. වරහන වහලා දාන්න. මේ ඒගොල්ලෝගේ නාමික විධායකයක් තියෙනවා. ඒගොල්ලෝගේ නාමික විධායකය හඳුන්වන්නේ රජු, රැජින, කිරීටය කියලා. හරි? මේ විදිහටම අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දැන් පාර්ලිමේන්තු කැබිනට් ආණ්ඩු ක්‍රමයක් නේ. අපේ එකෙත් නාමික විධායකයක් තියෙනවා. ඒක මේ පැත්තේ ලියාගන්න. නාමික විධායකයක් තිබීම කියලා ලියන්න. ඒකත් වරහණක් දාගන්න. ඒකත් වරහණක් දාගන්න. මේක කියන්න. අපේ රටේ නාමික විධායකය හඳුන්වන්නේ රජු රැජින කියලා නෙමෙයි අග්‍රාණ්ඩුකාරවරයා කියලා. ඒක වරහන් ඇතුළේ ලියගන්න අපි ඉස්සරහට කතා කරනවා. අග්‍රාණ්ඩුකාරු අග්‍රාණ්ඩුකාරු කිය. හරි වරහන වාගන්න. රයිට්. ඔහොම ඊට පස්සේ ඉරක් ගහ ගන්න මැනි. පැහැදිලිව ගහගන්න. දෙවෙනි තරුවට යන්න. අන්න ඔහොම තමයි ලියන්නේ. වෙනත් සමාන කම් ටික ඔහොම අපි පිළිවෙලට ලියගෙන යනවා. එකින් එක ලියන්න යනවා. හරි ඊළඟ තරුව. දිවි මණ්ඩලික ව්‍යවස්ථාදායකයක් තිබීම. දැන් ලියන්න. දිවි මාණ්ඩලික කියලා ලියන්න. දිවි මාණ්ඩලික ව්‍යවස්ථාදායකයක් තිබීම.
දීමාණ්ඩලික ව්‍යවස්ථාදායකයක් තිබීම. දීමාණ්ඩලික ව්‍යවස්ථාදායකයක් තිබීම. හරි. දීමාණ්ඩලික ව්‍යවස්ථාදායකයක් තිබීම. එහා පැත්තේ ඒකම ලියන්න. සෝල්බරිගෙත් එහෙමයි. දීමාණ්ඩලික ව්‍යවස්ථාදායකයක් තිබීම. දීමාණ්ඩලික ව්‍යවස්ථාදායකයක් තිබීම. දීමාණ්ඩලික ව්‍යවස්ථාදායකයක් තිබීම. ඊට පස්සේ ලියන්න තුන්වෙනි තරුව බ්‍රිතාන්‍ය පැත්තේ ආණ්ඩුවේ නායකයා අගමැති වීම. තව සමාන ලක්ෂණයක්. බ්‍රිතාන්‍ය පැත්තේ තුන්වෙනි පොයින්ට් එක. ආණ්ඩුවේ නායකයා අගමැති වීම. ආණ්ඩුවේ නායකයා අගමැති වීම. ආණ්ඩුවේ නායකයා අගමැති වීම. එහා පැත්තේ ලියන්න සෝල්බරිගේ පැත්තේ ඒකම තමයි ආණ්ඩුවේ නායකයා අගමැති වීම. 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 ඊට පස්සේ අපි යනවා ඊළඟ පොයින්ට් එකට හතරවෙනි එකට බ්‍රිතාන්‍ය පැත්තේ ලියන්න විවස්ථාදායකයේ තුලින් විධායකයේ තේරීපත් වීම. අපි දැන් ලියන සමාන ලක්ෂණ. විවස්ථාදායකයේ තුලින් විධායකයේ තේරීපත් වීම. විවස්ථාදායකයේ තුලින් විධායකයේ තේරීපත් වීම. ව්‍යවස්ථාදායකය තුලින් විධායකයේ තේරීපත් වීම. ඒ ලක්ෂණය මෙහා පැත්තේ ලියා ගන්න. සෝල්බරි පැත්තේ ව්‍යවස්ථාදායකය තුලින් විධායකයේ තේරීපත් වීම. විධායකයේ තේරීපත් වීම. ඊට පස්සේ ඊළඟ පොයින්ට් එක ලියන්න බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමයේ පැත්තේ අධිකරණ ඇමති දෙවන මණ්ඩලයෙන් පත්වීම. බ්‍රිතාන්‍ය පැත්තේ අධිකරණ ඇමති දෙවන මණ්ඩලයෙන් පත්වීම. අධිකරණ ඇමති දෙවන මණ්ඩලයෙන් පත්වීම. අධිකරණ ඇමති දෙවන මණ්ඩලයෙන් පත්වීම. එහා පැත්තෙත් ලියා ගන්න සෝල්බරි පැත්තෙත් ඒකමයි අධිකරණ ඇමති දෙවන මණ්ඩලයෙන් පත්වීම. අධිකරණ ඇමති දෙවන මණ්ඩලයෙන් පත්වීම. නැවත බ්‍රිතාන්‍ය පැත්තේ ආණ්ඩුවේ දූර කාලය වසර 5ක් වීම. 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 එහා පැත්තෙත් ඒකමයි ආණ්ඩුවේ දූර කාලය වසර 5ක් වීම. ආණ්ඩුවේ දූර කාලය වසර 5ක් වීම. හරි. ආණ්ඩුවේ දූර කාලය වසර 5ක් වීම. අයි බ්‍රිතාන්‍ය පැත්තේ ලියන්න අවසාන එක ඉඳ තියනා නේද? ඊට මතිනුත් පොඩ්ඩක් ලියා ගන්න. සරල බහුතර නියෝජන ක්‍රමයක් පැවතීම. අන්න බ්‍රිතාන්‍යයේ තිබේ සරල බහුතර නියෝජන ක්‍රමයක් පැවතීම. සරල බහුතර නියෝජන ක්‍රමයක් පැවතීම. ඊට පස්සේ ඊළඟ එකේ ලියන්න සෝල්බරි පැත්තෙත් ඒකමයි සරල බහුතර නියෝජන ක්‍රමයක් පැවතීම. සරල බහුතර නියෝජන ක්‍රමයක් පැවතීම. නියෝජන ක්‍රමයක් පැවතීම. නියෝජන ක්‍රමයක් පැවතීම. හරි නේද? right. නොමයි වැඩේ වෙන්නේ සමාන ලක්ෂණ. හරි. ඒකයි කියන්නේ ඡායා පිටපතක් කියලා. දැන්
ඔහොම සමාන ලක්ෂණ තිබ්බට අසමාන ලක්ෂණත් තියෙනවා. තේරුණාද? අසමාන ලක්ෂණත් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය අලිඛිතයි. හැබැයි සෝල්බරි ආණ්ඩු ක්‍රමය ලිඛිතයි. හරි අන්න. බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය ලේඛනගත කරලා නැහැ ව්‍යවස්ථාවක. හරි. හැබැයි සෝල්බරි ව්‍යවස්ථාව ලේඛනගත කරලා තියෙන්නේ. තව වෙනසක් ගත්තොත් ළම බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය 9යි ටක් ගාලා පහසුවෙන් සංශෝධනය කරන්න ලේසි. හැබැයි සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 9යි. හරි. ඊට පස්සේ අනිත් වෙනස්කම තමයි මොනවා හරි තියෙන ප්‍රශ්න තියෙනවා දාන්න chat එකට. සික්කවර ගැටලුවක් නැහැ. අනිත් එක තමයි දැන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කිසිදු දෙයක් කිසිදු නීතියක් අධිකරණයට ප්‍රශ්න කරන්න බෑ. හැබැයි සෝල්බරි එහෙම නැහැ. ප්‍රශ්න කරන්න පුළුවන්. මෙන්න මේ වගේ වෙනස්කමක් තියෙනවා. ටියුට් එකේ මම දාලා තියෙන මේ ටිකත් ලියා ගන්න. මේ ටිකත් ෂේප් එකේ ලියා ගමු ඈ. හරි මේ තියෙන ටියුට් එකේ දාලා බලන්න. ඉහත තත්ත්වයන් සලකා බලන විට සමානකම් රැසක් බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමේ සහ සෝල්බරි ආණ්ඩු ක්‍රමය තුළ හඳුනාගත හැකිය. එහෙත් පහත සඳහන් අසමානකම්ද පවතී. අසමානකම් ටික ලියා ගන්න රූලක් හැර රූලක් ලියා ගන්න. මෙන්න මේ කියන අසමානකම් ටික. මම කියන්නම් තරු දාලා ලස්සනට කලුටෙන් ලියා ගන්න. පළවෙනි අසමානකම ලියන්න බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය අලිඛිත වන අතර බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය අලිඛිත වන අතර බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය අලිඛිත වන අතර සෝල්බරි ආණ්ඩු ක්‍රමය සෝල්බරි ආණ්ඩු ක්‍රමය සෝල්බරි ආණ්ඩු ක්‍රමය ලිඛිත වීම සෝල්බරි ආණ්ඩු ක්‍රමය ලිඛිත වීම හරි ඊට පස්සේ තව වෙනස්කමක් ලියමු ඊළඟ තරුව හරි අංක හරි දාලා ලියා ගන්න බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමයේ පාර්ලිමේන්තුවට බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමයේ පාර්ලිමේන්තුවට ස්වාධිපති බලය හිමි වුවද 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 සෝල්බරි ආණ්ඩු ක්‍රමයට සෝල්බරි ආණ්ඩු ක්‍රමයට එම බලය හිමි නොවීම සෝල්බරි ආණ්ඩු ක්‍රමයට එම බලය හිමි නොවීම සෝල්බරි ආණ්ඩු ක්‍රමයට එම බලය හිමි නොවීම තව එකක් ලියන්න තව වෙනසක් ලියන්න බ්‍රිතාන්‍ය හා සෝල්බරි අතර ඒවා ලියලා පාඩම් කරගන්න හොඳයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කිසිදු නීතියක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කිසිදු නීතියක් එරට අධිකරණයට ප්‍රශ්න කර නොහැකි අතර එරට අධිකරණයට ප්‍රශ්න කර නොහැකි අතර සෝල්බරි පාර්ලිමේන්තුවේ නීති අධිකරණයට ප්‍රශ්න කළ හැකිවීම අධිකරණයට ප්‍රශ්න කළ හැකිවීම අධිකරණයට ප්‍රශ්න කළ හැකිවීම අධිකරණයට ප්‍රශ්න කළ හැකිවීම අධිකරණයට ප්‍රශ්න කළ හැකිවීම
තව වෙනසක් තියෙනවා ලියා ගන්න. බ්‍රිතාන්‍යයේ දෙවන මණ්ඩලයේ මුළුසුන බ්‍රිතාන්‍යයේ දෙවන මණ්ඩලයේ මුළුසුන ඒ කියන්නේ සාමි මන්ත්‍රී මණ්ඩලය. බ්‍රිතාන්‍යයේ දෙවන මණ්ඩලයේ මුළුසුන අධිකරණ ඇමති හෙවත් අධිකරණ ඇමති හෙවත් අධිකරණ ඇමති හෙවත් චාන්සලර් සාමිවරයා දැරූවද චාන්සලර් සාමිවරයා දැරූවද චාන්සලර් සාමිවරයා දැරූවද සෝල්බරි ආණ්ඩු ක්‍රමයේ දෙවන මණ්ඩලයේ මුළුසුන දරන්නේ සෝල්බරි ආණ්ඩු ක්‍රමයේ සෝල්බරි ආණ්ඩු ක්‍රමයේ දෙවන මණ්ඩලයේ මුළුසුන දරන්නේ සභාපතිවරයෙකි. 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 මෙන්න මේ වගේ වෙනස්කම් තියෙනවා. තව එකක් ලියන්නකො මෙහෙම. තව එකක් බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නම් වන අතර බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නම් වන අතර සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනම්‍ය වීම අනම්‍ය වීම අනම්‍ය වීම අනම්‍ය වීම. හරි ඔන්න ඔහොම තමයි අර අසමානකමුත් තියෙන්නේ. හරි ප්‍රශ්න තියෙනවා දාන්න chat එකට. සර් කලින් එක අය පොඩ්ඩක් කියන්න පුළුවන්ද? මං කිව්වේ අවසාන එකද වාට ඕනේ කවුද? තරුෂිකා. ඔයාලට මම දැන් අවසාන කියප එකද ඕනේ? මං කිව්වේ බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නම් මෙවද සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනම්‍ය වීම. ඉවද? තරුෂිකා ලිව්වද? ඒක නේද? කො මැසේජ් එක දාන්න තරුෂිකා ලිව්වද? right ලිව්වස හරි අපි එහෙනම් ටක් ගාලා නේද ඊළඟ මාතෘකාවට යන්න අපිට කාලය කියන එක වටිනවා ළමයි හොඳයි පාට විනාඩියක බ්‍රේක් එකක් ඕනද හරි ඕන වතුරක් බීලා ටක් ගාලා එන්න ගන්න පොඩ්ඩක් දාලා ඕනගෙන විනාඩියක් පොඩි බ්‍රේක් එකක් දෙන්නම් විනාඩියක් දෙකක් ටක් ගාලා ඔය අමාරුයිනේ නේ ෆෝන් එක දිහා බලන්න ඉන්න විනාඩි දෙකක බ්‍රේක් එකක් ගන්නකො එන්න හරි අපි එහෙනම් ටියුට් එකේ ඊළඟ පොයින්ට් එකට යන්න ඊළඟ මාතෘකාවට හරි මේකේ තියෙනවා බලන්න මේ සෝල්බරි ව්‍යවස්ථාවට
පදනම් වූ පනත් සහ ගිවිසුම් වගයක්. මේ හිස්තැන් ටිකේ මෙන්න මේ ටික ලියාගන්න ටක් ගාලා තොල්පර ව්‍යවස්ථාවට පදනම් වෙච්ච පනත් සහ ගිවිසුම් ටික තියෙන තරු දාලා ලියා ගන්න. පළවෙනි තරුව 1947 ලංකා ස්වාධීනතා පනත. ලියා ගන්න. 1947 ලංකා ස්වාධීනතා පනත. ලංකා ස්වාධීනතා පනත. 1947 ලංකා ස්වාධීනතා පනත. ඊට පස්සේ තව එකක් ලියන්න. 1947 නිදහස් රාජාඥාව ඊළඟ තරුව. 1947 නිදහස් රාජාඥාව. නිදහස් රාජාඥාව. ඊට පස්සේ ලියන්න ආරක්ෂක ගිවිසුම. ආරක්ෂක ගිවිසුම. තව එකක් විදේශ කටයුතු ගිවිසුම. විදේශ කටයුතු ගිවිසුම. තව එකක් රාජ්‍ය නිලධාරීන් පිළිබඳ ගිවිසුම. රාජ්‍ය නිලධාරීන් පිළිබඳ ගිවිසුම. රාජ්‍ය නිලධාරීන් පිළිබඳ ගිවිසුම. රාජ්‍ය නිලධාරීන් පිළිබඳ ගිවිසුම. ඔන්න ඔය තියෙන පනත් සහ ගිවිසුම් ටික තමයි ඔබට ව්‍යවස්ථාව දෙනකොට වැදගත් උනේ. හරි? රයිට්. ඒක ඊට පස්සේ තියෙනවා බලන්න අපි දැන් ඊළඟට කතා කරන්න හදන්නේ මම මේකේ යෝජනා ටික. ඒ කියන්නේ 1947 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ යෝජන. කියන්නේ 47 යෝජනා. සෝල්බර් එකේ යෝජනා. මෙන්න මේවා ටික තමයි දැන් අපි ඉස්සරහට කතා කරන්නේ. හොඳයි. යෝජනා වගේක් තියෙනවා. ඒ කියන්නේ ටියුට් එකේ තියෙනවනේ. යෝජනා ටික මම ලියා ගන්න පළවෙනි. පළවෙනි යෝජනාව නාමික විධායකයේ හෙවත් නාමික විධායකය හෙවත් අග්‍රාණ්ඩුකාර ධූරය. අග්‍රාණ්ඩුකාර ධූරය. අග්‍රාණ්ඩුකාර ධූරය. හරි. ඊට පස්සේ සත්‍ය විධායකයේ හෙවත් අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය. ටියුට් එකෙත් මම එහෙම දාලා තියෙන්නේ. සත්‍ය විධායකය හෙවත් අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය. මේ යෝජනා ටික තමයි ඉස්සරහට කතා කරන්නේ. කැබිනට් මණ්ඩලය. තුන්වෙනි යෝජනාව දාගන්න දෙවි මාණ්ඩලික පාර්ලිමේන්තුව. මේ පාර්ලිමේන්තුව කියන යෝජනාව. ව්‍යවස්ථාදායකය. දෙවි මාණ්ඩලික පාර්ලිමේන්තුව. තව යෝජනාවක් ලියාගන්න නියෝජන ක්‍රමය. ඒවත් කතා කරනවා අපි. නියෝජන ක්‍රමය. 5 රාජ්‍ය සේවය. මේක අර අපි අර පොඩි තරකයක් තියෙනවා 47 රාජ්‍ය සේවය ස්වාධීනයි කියලා. මේ පල්ලෙහාට ලියලා මම කියන්න. 6 වෙනි එක අධිකරණ සේවය. ඒකට ලියාගන්න. ඊට මදි බෝඩ් එක. අධිකරණ සේවයට පේන්නේ නැහැ පොඩි ලියලා. අධිකරණ සේවය. ඊට පස්සේ සුළු ජාතික ආරක්ෂණ කියලා ලියාගන්න. අවසාන 7 වෙනි එක. සුළු ජාතික ආරක්ෂණ. ඔන්න යෝජනා 7යි අග්‍රාණ්ඩුකාර ධූරය. ඊට පස්සේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය නේද? සත්ත්ව විධායකය. ඊට පස්සේ දේවාණ්ඩික පාර්ලිමේන්තුව නියෝජන ක්‍රමය, රාජ්‍ය සේවය, අධිකරණ සේවය, සුළු ජාතික ආරක්ෂණ. ඔන්න කියන යෝජනා 7 තමයි අපිට ඉස්සරහට කතා කරන්න තියෙන්නේ. හරි. අපි මේකේ පළවෙනි යෝජනාවට යමු. පළවෙනි යෝජනාව කතා කරමු. ටක් ගාලා. රයිට්. ඉතින් අපිට මේකේ කතා කරලා තියෙන පිළිවෙලින් පිළිවෙලට යම් නාමික විධායක ධූරයවත් අග්‍රාණ්ඩුකාර ධූරය ගැන තමයි කතා කරන්න තියෙන්නේ. හරි. ඔන්න ඔතනට මාර වැදගත් වෙන හතරවෙනි පාඩම. හරි. හතරවෙනි පාඩම ඉගෙන ගාවොත් මේක පට්ට ලේසි. මේ බලන්නකෝ. දැන් ඔයාලට මතකද? දැන් අපි පළවෙනි යෝජනාව නාමික විධායක ගැන කතා කරන්නේ. දැන් ආණ්ඩු ක්‍රම ආකෘති කියන පාඩම මතක කරගන්නකෝ. එතකොට ඔයාලට මතකද කැබිනට් ආණ්ඩු ක්‍රමයක අපි කැබිනට් ආණ්ඩු ක්‍රමයක් කියන්නේ මොකක්ද කියලා මුලින්ම කියලා දුන්නා. දැන් සෝල්බරිත් පාර්ලිමේන්තු කැබිනට් ආණ්ඩු ක්‍රමයක්. පාර්ලිමේන්තු කැබිනට් ආණ්ඩු ක්‍රමයක් කියලා කියන්නේ රටේ විධායක බලය අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් විසින් හසුරවනවා නම් ඒ රටේ ක්‍රියාත්මක වෙන්නේ කැබිනට් ආණ්ඩු ක්‍රමය. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක්.
එතකොට අපි ඔයාලට කියලා දීලා තියෙනවා සාමාන්‍ය පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක පාර්ලිමේන්තු කැබිනට් ආණ්ඩු ක්‍රමයක මූලික ලක්ෂණයක් තමයි විත්ත විධායකයක් තිබීම. නැත්නම් විධායකයන් දෙකක් තිබීම. විධායකයන් නේද? දෙකක් තිබීම. නැත්නම් විත්ත විධායකයක් තිබීම. නේද? අපි කියවනේ විධායකයන් දෙකක් තියෙනවා. එතකොට එක විධායකයක් තමයි මොකද්ද? නාමික විධායකය. එක විධායකයක් නාමික විධායකය. තේරෙනවද? අනෙක් විධායකය මොකද්ද? සත්ත්ව විධායකය. සත්ත්ව විධායකය. හරි. දැන් මේ විධායකයන් දෙකම අර යෝජනාවල නැද්ද? අර මේක පේන්නේ නැහැ නේද පැත්තේ? මම මෙතනින් මෙහෙම ලියන්නේ. මම පොඩ්ඩක් බෝඩ් එක මේ පැත්තට ගන්නවා. හරි. එතකොට තේරෙනවා. දැන් මම කිව්වා කැබිනට් ආණ්ඩු ක්‍රමේ විධායකයනේ. විධායකය කොටස් දෙකක් තියෙනවා. ඒක මූලික ලක්ෂණයක් කැබිනට් ආණ්ඩු ක්‍රමයක. දැන් මේකත් මම අර පාඩම ගලපලා ගන්න මේක කැබිනට් ආණ්ඩු ක්‍රමයක් හින්දා. එතකොට නාමික විධායකය සහ සත්ත්ව විධායකය කියලා. එතකොට නාමික විධායකය. දැන් අහන්නකො ලෝකේ ඕනම කැබිනට් ආණ්ඩු ක්‍රමයක මේ විධායකයන් දෙක තියෙනවා. හැබැයි මේ නාමික විධායකයේ හඳුන්වන නම රටෙන් රට වෙනස් වෙනවා. හරි ආණ්ඩු ක්‍රමයෙන් ආණ්ඩු ක්‍රමයට වෙනස් වෙනවා. ඒතර අපේ ලංකාවේ මේ නාමික විධායක සෝල්බර් ව්‍යවස්ථාව හැඳින්වෙන්නේ කවුරු කියලාද? අග්‍රාණ්ඩුකරු කියලා. අන්න දැක්කද? අපේ නාමික විධායක හැඳින්වෙන්නේ කවුරු කියලාද? දැන් ඔයාලට ගෙදරට කියන එක නම. නේද? යාළුවෝ කියන තව නම. නේ උපැන්නේ තියෙන තව නම. ඒ වගේ තමයි. ඒ කියන්නේ නාමික විධායකයා රටින් රටට ආණ්ඩු ක්‍රමයෙන් ආණ්ඩු ක්‍රමයට වෙනස් වෙනවා හඳුන්වන නම. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපේ ලංකාවේ සෝල්බරියගේ මේ විධායකයන් දෙකම තියෙනවා. නාමික විධායකයා හඳුන්වන්නේ අග්‍රාණ්ඩුකරු කියලා. දැන් බ්‍රිතාන්‍යයේත් ගත්තොත් මෙහිම ආණ්ඩු ක්‍රමයක් තියෙන්නේ. බ්‍රිතාන්‍යයේත් මේ විධායකයන් දෙකම තියෙනවා. බ්‍රිතාන්‍යයේ ළමයි හඳුන්වන්නේ රජු හෝ රජන කියලා. අන්න වෙනස් වෙනවා. රජු හෝ රජන කියලා. හොඳද? රජු හෝ රජන කියලා. ඊට පස්සේ ඉන්දියාව ගන්නකො. ඉන්දියාවෙත් තියෙන තාමත් තියෙන කැබිනට් ආණ්ඩු ක්‍රමයක්. ඒගොල්ලෝගේ නාමික විධායකයා හඳුන්වන්නේ ජනාධිපති කියලා. හරි ජනාධිපති වුණා පමණින් එයාට පූර්ණ බලතල හම්බෙන්නේ නැහැ. එයා නාමික ජනාධිපති කෙනෙක්. හැබැයි කැබිනට් ආණ්ඩු ක්‍රමවල මේ සත්ත්ව විධායකයෙක් ලෝකයේ ඕනම රටක කැබිනට් ආණ්ඩු ක්‍රමයක් තියෙනවා. ලෝකයේ ඕනම රටක සත්ත්ව විධායකය හඳුන්වන්නේ අගමැති ප්‍රමුඛ කවුරු කියලාද? කැබිනට් මණ්ඩලය කියලා. බ්‍රිතාන්‍යයේ සත්ත්ව විධායකය හඳුන්වන්නේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය කියලා. තේරුණාද? ඔන්න ඔක තමයි தත්ත්වය. ඔක තේරුම් ගන්න ඕන. අපි ඔක හතරේ පාඩම ඉගෙනනවා ඔයාලට. හරි. ඒ කියන්නේ මේ පාඩම් පිළිවෙලට හදලා තියෙන්නේ. ඒකම හදලා තියෙන පිළිවෙලට. දැන් එතකොට පොඩි ගැළපීමක් තියෙන. එතකොට මරෝ. ඒතර ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන්. අපිට දැනුමෙන් ඒක. එතකොට අර ටික අල්ලගෙන ඉන්නේ මෙතන මේ පාඩමේ. ලක්ෂණ ටික තේරෙ ටික. ඒතර මේක ටක් ගාලා අල්ලගන්න පුළුවන්. එතකොට දැන් අපේ මේ යෝජනා දෙක මම යෝජනා වලට දුන්නා ඔයාලට. නේ? තව මේකෙත් පොඩි සිද්ධියක් තියෙනවා. අහගන්නකො. දැන් සාමාන්‍ය කැබිනට් ආණ්ඩු ක්‍රමයක මේ නාමික විධායකට බලතල කිහිපයක් හම්බ වෙනවා. මම උඩින් ලියන්න. මෙහෙම. නාමික විධායකට බලතල කිහිපයක් හම්බ වෙනවා. මේ නාමික විධායකයා තමයි රාජ්‍ය නායකයා. රාජ්‍ය නායකයා වෙන්නේ පැත්තට දාන්න. නාමික විධායකයෙක්. ගන්නකො. මෙයා තමයි ළමයි. මෙන්න මෙයාට බලතල කිහිපයක් හම්බ වෙනවා. ලෝකේ ඕනම රටක නාමික විධායකයට. මෙයා රාජ්‍ය නායකයා. මෙයා විධායකේ නායකයා. මෙයා සේනාධිනායකයා. ලංකාවේ අග්‍රාණ්ඩුකාරවරයා රාජ්‍ය නායකයා, විධායක නායකයා, සේනාධි නායකයා. බ්‍රිතාන්‍යයේ රජු, රාජ්‍ය නායකයා, විධායක නායකයා, සේනාධි නායකයා. හැම වෙලාවෙම කැබිනට් ආණ්ඩු ක්‍රමයක ආණ්ඩුවේ නායකයා වෙන්නේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය. හරි? අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තමයි සත්ත්ව විධායක තමයි ආණ්ඩුවේ නායකයා වෙන්නේ. එතකොට මේ දෙකෙන් චරිතය තමයි මෙයා. මෙයා බලවත්. ආණ්ඩුවේ නායකයා හැම වෙලාවෙම බලවත්. තේරුණාද? දැන් අපිට තියෙන්නේ මුලින්ම නාමික විධායකය වෙන අග්‍රාණ්ඩුකාරවරයා පත් වෙච්ච විදිය, එයාගේ බලතල කාර්යන් ටික කතා කරන්න යනවා. තමයි දැන් මම ඔයාලට කිව්වනේ. අපිට සම්පූර්ණ නිදහස දෙන්නේ නැහැ ඉංග්‍රීසියෙන්. 1948. හරි අපිට භාග නිදහසක්, අර්ධ නිදහසක්, ඩොමිනියන් නිදහසක් තමයි දෙන්නේ. ඒතකොට අපේ රටේ රාජ්‍ය නායකයා නිදහස දීලා තුනේ බ්‍රිතාන්‍ය රජු හෝ රජිට. හරි. ඒතකොට රජ වෙනුවෙන් කටයුතු කරේ අග්‍රාණ්ඩුකාරවරයෙක්. මතක තියාගන්න පටල ගන්න එපා. ආණ්ඩුකාරවරයෙක් නෙවෙයි. ආණ්ඩුකාරවරයා ඉන්නේ 31. හරි. ටොඩමෝර ආණ්ඩුකරන. මෙයා සුද්දෙක්. හැබැයි මෙයා අග්‍රාණ්ඩුකාර.
තම පොඩ්ඩක් එහෙම වුණා. හරි අග්‍රාණ්ඩුකරු. එතකොට අග්‍රාණ්ඩුකරු පත් කළේ බ්‍රිතාන්‍ය රැජින අයින් කරන්නේ බ්‍රිතාන්‍ය රැජින අර නිශ්චිත දූර කාලයක් තිබ්බේ නෑ සම්ප්‍රදායක් විදියට වසර 5න් 5ට මාරු කරා. හරි අපිට මෙතන කතා කරන්න තියෙන්නේ අග්‍රාණ්ඩුකාරවරයාගේ බලතල. එයාට හම්බෙච්ච ව්‍යවස්ථාදායක බලතල මොනවද? එයාට හම්බෙච්ච විධායක බලතල මොනවද? එයාට හම්බෙච්ච අධිකරණ බලතල මොනවද? මෙන්න මේ කියන කාරණා ටික තමයි මේ මාතෘකාවේ අපිට පොඩ්ඩක් සාකච්ඡා කරගන්න තියෙන්නේ. හොඳයි. රයිට්. අපි මේ සම්බන්ධයෙන් බලමු. පොඩි හැඳින්වීමක් දාලා තියෙනවා. මම කියවන අවශ්‍ය කරන පොඩ්ඩක් මාක් කරගන්න. 1948 සෝල්බර් ව්‍යවස්ථාව යටතේ ශ්‍රී ලංකා විධායක කටයුතු මෙහෙයවීම තවදුරටත් බ්‍රිතාන්‍ය කිරීටය අත රඳවා තබාගත් අතර බ්‍රිතාන්‍ය කිරීටයේ ශ්‍රී ලාංකික නියෝජිතයා ලෙස අග්‍රාණ්ඩුකාරවරයා තෝරාපත් කළේය. මාක් කරගන්න. අග්‍රාණ්ඩුකාරවරයා තෝරාපත් කළේය. බ්‍රිතාන්‍ය කිරීටය විසින් අග්‍රාණ්ඩුකාරවරයා තෝරාපත් කළ සම්ප්‍රදාය වූයේ අගමැතිවරයාගේ විමසා බලයි. සාමාන්‍ය අගමැතිගෙන් අහලා බලලා තමයි මේ පත් කරන්නේ. අග්‍රාණ්ඩුකාර ධූරයේ නිල කාලයේ නිශ්චිතව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නොකළ අතර සම්ප්‍රදායක් ලෙස වසර 5ක නිල කාලයක් හිමි විය. ඔන්න මාක් කරගන්න. සම්ප්‍රදායක් විදිහට වසර 5ක නිල කාලයක් හිමි වුණා. පත්වීමේ වාර ගණන සීමා නොවූ අතර තනතුරෙන් ඉවත් කිරීමේ බලය බ්‍රිතාන්‍ය කිරීටයේ සතු විය. සාමාන්‍ය සම්ප්‍රදාය වූයේ අගමැතිවරයාගෙන් විමසා බලා ඉවත් කිරීමයි. සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව නාමික විධායකය වන අග්‍රාණ්ඩුකාරවරයා මං කිව්වේ අර පොදුවේ බලතල ටිකක් තියෙනවා කියලා. හයිලයිට් කරගන්න. රාජ්‍ය නායකයා, විධායකේ නායකයා සියලුම සන්නද්ධ සේවාවන්හි ප්‍රධාන අනදෙන නිලධාරියා ලෙස කටයුතු කර තිබේ. සෝල්බර් ව්‍යවස්ථාව යටතේ නාමික විධායකයේ හෙවත් අග්‍රාණ්ඩුකාරවරයාට ව්‍යවස්ථාදායක අධිකරණ විධායක යන ත්‍රිවිධ ශේෂ්ත්‍රවලට අදාළ බලතල හිමි විය. අපි එකින් එක ටක් ගාලා ලියාගමු. මොනවාද මේ බලතල ටික කියලා. මුලින්ම ව්‍යවස්ථාදායක බලතල අපි ලියාගමු මෙරට හිටි අග්‍රාණ්ඩුකාරවරුන්ගේ. එයාට හම්බෙච්ච ව්‍යවස්ථාදායක බලතල. හරි. මෙහෙම ලියාගන්න. තරු දාලා ලියාගන්න. පාර්ලිමේන්තුව කල් තැබීම පාර්ලිමේන්තුව කල් තැබීම පාර්ලිමේන්තුව කල් තැබීම පාර්ලිමේන්තුව කල් තැබීම කැඳවීම සහ විසුරුවා හැරීම පාර්ලිමේන්තුව කල් තැබීම කැඳවීම සහ විසුරුවා හැරීම විසුරුවා හැරීම හරිද? තව එකක් ලියන්න. ව්‍යවස්ථාදායක බලතලයක් පනත් කෙටුම්පත්වලට අවසන් අනුමැතිය ලබා දීම. පනත් කෙටුම්පත්වලට අවසන් අනුමැතිය ලබා දීම. පනත් කෙටුම්පත්වලට අවසන් අනුමැතිය ලබා දීම. වැදගත් පොයින්ට් එකක්. තවන නීතියක් වෙන්න කලින් පනතක් විදිහට තියන්නේ. නීතියක් වෙනන අදාළ බලගත් පුද්ගලෙක් අත්සන් කරන්න ඕනේ. එතකොට ළමයි 31 මතක් කරගන්න. ඩොනමෝර ආණ්ඩු ක්‍රමේ. කවුද පනතක් නීතියක් කරන්නේ? chat එකට දාන්න ටක් ගන්න. ඩොනමෝර ආණ්ඩු ක්‍රමේ පනතක් නීතියක් කරන්නේ කවුද? ටක් ගාලා දාන්න. මම කියන්නවා. කවුද? ඔය කියන්න මට. උත්තර දෙන්න ටක් ගාලා. ඉසුරේ උත්පලා කවුද ඩොනමෝර ආණ්ඩු ක්‍රමේ පනතක් නීතියක් කරන්නේ? දැන් පුතෝ පාඩම් කරන්න ඕනේ හොඳේ. දැන් විභාගයට මාස කිහිපයක් තියෙන්නේ. ඒ නිසා මේ ඔයාට පාඩු වෙයි ඊට පස්සේ පාඩම් කරන්න නැතුව හිටියොත්. කවුද ෆෝටක් ගාලා උත්තරයක් දෙන්න? 31 පනතක් නීතියක් කරන්නේ කවුද? දන්නේ උත්තර දානවා. හරි. ඔව්. ආණ්ඩුකාරවරයා. මතක තියාගන්න ඒවා. 47 සෝල්බරි එකේ පනතක් නීතියක් කරන්නේ කවුද? අග්‍රාණ්ඩුකාරවරයා. අනාගතේ මම ඉස්සරහට කතා කරන ව්‍යවස්ථා දෙකක් ගැන කියන්නම්. 72 සහ 78. මේ වර්තමානයේ සහ කලින් තිබිච්ච 72 ව්‍යවස්ථාවේ. පනතක් නීතියක් කරන්නේ කතානායකවරයා. මතක තියාගන්න. පෙලක්කුම් කියන ජනාධිපති කියලා. වැරදි කතානායක හොඳ. එයා තමයි පනතක් නීතියක් කරන්නේ. හරි. අපි ඉස්සරහට කතා කරමු ඒව ගැන. ඒ නිසා මේ වැඩ ටික හරියට කරන්න. ඒ නිසා මේ මම දැන් ජනවාරි මාසේ අවස් 7 වෙනි එක්සෑම් එකක් විතර තියෙනවා. එක්සෑම් එකක් තියන්න ඔන්ලයින් එකේ. ඒ නිසා ඒ ටික හරියට වැඩේ කරගන්න. පස්සේ ඊට පස්සේ මේ විභාගේ ඊට පස්සේ ඔයාලට විභාගේ ලං කරලා පාඩම් කරන්න බෑ. මේ මාස 7 හොඳට පාඩම් කරන්න ප්ලෑන් කරලා. තාම මොනවාද මාස 7යි තියෙන්නේ. මේක බෑලා වැඩේ කරේ නැත්තම් නේද? අපි භාගයට පාස් වෙන්න නෙමෙයිනේ මේ විභාග ලියන්නේ. සාමාන්‍ය භාගයට පාස් වෙනවා පන්තිවත් එන්න ඕනේ නැහැ. විභාග පාස් S3ක් ගන්න.
මේ ලියන්නේ නේ කැම්පස් යන්නනේ නේ නීති පිටට යන්නේ හොඳ රෑන්ක් එකක් දාන්නනේ නේ ලංකාවේ නේද මුල් ස්ථානවලට එන්නනේ එතකොට ඔයාලට පුළුවන් ඒක අය බෑ කියලා නෑ තාමත් වාගේ කතාව ඔයාලට ලියා ගන්න පුළුවන් ඔයා තියෙන්නේ මහන්සි වෙලා පාඩම් කරන්න විතරයි මේ වෙලාවේ හරි ඒ නිසා මම එකයි අර හැමනිතරම මම පන්ති කියන්නේ ඔයා පාඩම් කරන්න භෞතික පන්ති මම උනුගේ කොට ගම් පහ ත්‍රිභජන කරනවා මම උන්ටත් උන්ට කියලා උන්ටත් දැන් ඇති වෙලා තියෙන්නේ හරි මට ඇති වෙන්නේ නැහැ ඒ කියන්නේ දැන් අපි නේද අද ළමයි හිතා දාන පාඩම් කරන්න ගත්තොත් මරුනේ නේද ඒ නිසා මේ දවස් ටික මිස් කරගන්න එපා ඒ නිසා මේ දවස් අය එන්නේ නැහැ ජීවිතේ අයි දෙවෙනි පාර එක්සෑම් ලියන්න තියාගන්න එපා තුන්වෙනි පාර වුනේ නැහැ මේ පාරම පාස් වෙලා යන්න එච්චරයි හරි මේව ලියන්න තව ව්‍යවස්ථාදායක බලතලයක් ලියන්න නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට සාමාජිකයින් 6 දෙනෙක් සමාජිකයන් 6 දෙනෙක් නාමකරණයෙන් පත් කිරීම. ඉස්සරහට ඔබ කතා කරනවා ඈ. ලබන සතියේ කතා කරනවා. මොකද්ද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය මොකද්ද සෙනට් සභාව කලබල වෙන්න එපා. ඉස්සරහට කතා කරන්න. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට සමාජිකයන් 6 දෙනෙක් නාමකරණයෙන් පත් කිරීම. අග්‍රාණ්ඩුකාරවරයෙක් බලතලය. තව එකක් ලියන්න. සෙනට් මන්ත්‍රී මණ්ඩලයට සෙනට් මන්ත්‍රී මණ්ඩලයට සෙනට් මන්ත්‍රී මණ්ඩලයට සමාජිකයන් 15 දෙනෙක් සමාජිකයන් 15 දෙනෙක් නාමකරණයෙන් පත් කිරීම. නාමකරණයෙන් පත් කිරීම. නාමකරණයෙන් පත් කිරීම. තව එකක් කියන්නම් ලියා ගන්න. විශේෂ අවස්ථාවලදී පාර්ලිමේන්තුවේ මුරුසුන දැරීම. විශේෂ අවස්ථාවලදී පාර්ලිමේන්තුවේ මුරුසුන දැරීම. ඔකට අපි කියන මංගල අවස්ථාවලදී කියලා. විශේෂ අවස්ථාවලදී පාර්ලිමේන්තුවේ මුරුසුන දැරීම. හරි? රයිට්. ඊට පස්සේ විධායක බලතල ටික. ටියුට් එකේ විධායක බලතල කියලා තියෙන ළමයි. මේ තියෙන්නේ විධායක බලතලයට දෙලියාගෙන මම මේ කියන කාරණා ටික ටියුට් එක නැති කට්ටිය පොඩ්ඩක් පොතක ලියා ගන්න කොලේක මට අනිවාර්යෙන් පන්ති වල මැසේජ් එකක් දාන්න හොඳේ දැන් මේ අද කීප දෙනෙක්ම ගොඩක් අහලා තිබ්බා කොහොමද පන්තියට සම්බන්ධ වෙන්නේ කියලා. එතකොට ඒගොල්ලෝ ටියුට් ගන්න විදිය ටියුට් එක තිබ්බොත් ලේසි වැඩේ කරන්න හරි ටියුට් එක අපි ටිකක් කිව්වා ටයිප් කරන්න තියෙන්නේ print කරලානේ. එතකොට මේක ටක් ටක් කරලා යන්න පුළුවන්. ඒ නිසා පරණ ටියුට්ුත් ගන්න පුළුවන් සම්පූර්ණ නෝටුත් දෙකම සියල්ල දෙන්න පොඩ මට පන්ති වල මැසේජ් එකක් දාන්න නැත්නම් මට අඳුරා ගන්න බෑ කවුද ආවේ කියලා පන්තියට. හරි. රයිට්. විධායක බලතලයට තෙලියන්න මම මේ කියන ටික අගමැති පත් කිරීම අමාත්‍ය මණ්ඩලයේ පත් කිරීම අමාත්‍ය මණ්ඩලයේ පත් කිරීම අමාත්‍ය මණ්ඩලයේ පත් කිරීම රාජාසන කතාව කියවීම රාජාසන කතාව කියවීම උසස් රාජ නිලධාරීන් පත් කිරීම උසස් රාජ නිලධාරීන් පත් කිරීම රාජ්‍ය සේවා කොමිසමේ සමාජිකින් පත් කිරීම රාජ්‍ය සේවා කොමිසමේ සමාජිකින් පත් කිරීම අධිකරණ බලතල යටතේ ලියා ගන්න උසස් අධිකරණවල විනිසුරන් පත් කිරීම 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 වරදකරුවන්ට සමාව දීම සහ දඬුවම් ලිහිල් කිරීම එවලිය වරදකරුවන්ට සමාව දීම සහ දඬුවම් ලිහිල් කිරීම ඊට පස්සේ ලියන්න අධිකරණ සේවා කොමිසම සභාවේ සමාජිකින් පත් කිරීම අධිකරණ සේවා කොමිසම සභාවේ සමාජිකින් පත් කිරීම
අධිකරණ සේවා කොමිසම් සභාවේ සමාජිකයින් පත් කිරීම. ඔන්න ඔය ටික වැදගත් නේ. හරිද? right. ළමයි ওই බලතල අග්‍රාණ්ඩුකාරවරයා ක්‍රියාත්මක කරන්න ඕනේ අගමැතිගේ උපදෙස් පිට. ඒක තමයි කැබිනට් සම්ප්‍රදාය. තේරුණාද? මේ බලන්න මම ටියුට් එකේ දාලා තියෙනවා. සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අග්‍රාණ්ඩුකාරවරයා සතු මේ බලතල සහ කාර්යයන් ඔහු විසින් ක්‍රියාත්මක කළ යුත්තේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ උපදෙස් මතයි. මේ නිසා මේ බලතල කාර්යයන් නාමික විධායක බලතල කාර්යයන් ලෙස හඳුන්වනු ලදී. මේ බලතල හා කාර්යයන් සම්බන්ධයෙන් අග්‍රාණ්ඩුකාරවරයාට අභිමතානුසාරී බලයක් හිමි නොවේය. මීළඟට අප අවධානය යොමු කරලා යුත්තේ සෝල්බරි ව්‍යවස්ථාව යටතේ ලංකාවේ ක්‍රියාත්මක වූ අග්‍රාණ්ඩුකරුවෙවත් නාමික විධායකයේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය පිළිබඳවයි. ඒ අනුව සෝල්බරි ව්‍යවස්ථාව යටතේ අග්‍රාණ්ඩුකාර ධූරයට පුද්ගලයන් 4 දෙනෙක් පත්ව තිබේ. ළමයි මේ ලංකාවේ අර 1947 ඉඳන් 72 වෙනකම් ලංකාවේ අග්‍රාණ්ඩුකරු 4 දෙනෙක් ක්‍රියා කරලා තියෙනවා. ඒ 4 දෙනාගේ මම නම් දෙන්නම්. ඒ 4 දෙනා ලියාගන්න ඕනේ. පළවෙනි එක තමයි හෙන්රි මේසන් මූවර්. හෙන්රි මේසන් මූවර් පළවෙනි එක්කෙනා. පළවෙනි අග්‍රාණ්ඩුකාරවරයා. හෙන්රි මේසන් මූවර්. දෙවෙනි එක්කෙනා සෝල්බරි සාමි. සෝල්බරි සාමි. සෝල්බරි සාමි. අනිත් එක්කෙනා ඔලිවර් ගුණතිලක. ඔලිවර් ගුණතිලක. ඔලිවර් ගුණතිලක. ඊළඟ එක්කෙනා අවසානයේට හිටියේ විලියම් ගෝපල්ලව. විලියම් ගෝපල්ලව. විලියම් ගෝපල්ලව. තමයි සාමාන්‍යයෙන් ඕකේ අර මුල් තුන් දෙනාම අර දේශපාලනයට සම්බන්ධ වෙලා තමන්ගේ අර ගරුත්වය නාස්ති කරගත්තා. හැබැයි විලියම් ගෝපල්ලව විතර අර හරියට වැඩේ කරලා තමන්ගේ අර කීර්ති නාමය දිනාගෙන තියෙනවා. ඒක මෙතන පොඩි විශේෂ කාරණාවක්. මම ටිකු ටික දාලා දෙනවා බලන්න. මොවුන් අතරින් විලියම් ගෝපල්ලව අග්‍රාණ්ඩුකාරවරයා හැර ඉතිරි තිදෙනාම ප්‍රායෝගික දේශපාලනයට සම්බන්ධ වී තම තනතුරේ ගෞරවය අපක්ෂපාතීත්වයේ කෙරසාගෙන තිබේ. මේ නිසා දේශපාලන විචාරකයන් පවසා තිබෙන්නේ සෝල්බරි ව්‍යවස්ථාව යටතේ නාමික විධායක තනතුර ලංකාවට ගැලපීමට ගත් උත්සාහය අසාර්ථක වී ඇති බවයි. අන්නෝම තමයි කාරණා ටික. right. අපි එතකොට දැන් අද ඔයාලට කතා කරා සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නේද? මට මම කතා කරා සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දීමට හේතු ටික, ඒකේ යෝජනා ටික, ඒකෙන් එක යෝජනාවක් කතා කරා. එතකොට අපි ලබන සතියේ ඊතුරු යෝජනා ටික කතා කරමු. මට අලුතෙන් ආපු කට්ටිය මෙසේජ් එකක් දාන්න. එහෙනම් අපි මෙතනින් අද නවතිනවා. පරිස්සමෙන් ඉන්න. එහෙනම් good night. අපි ලබන සතියේ හම්බෙමු. මොන හරි ප්‍රශ්න මොන හරි තිබ්බොත් මට කෝල් කරලා මෙසේජ් කරලා අහන්න. කිසි ගැටලුවක් නැහැ. අපි එහෙනම් ලබන සතියේ හම්බෙමු. හරි. එහෙනම් good night.